හරිනේ. ඒතර මෙතන 21 පේපර් එකනේ. මේක සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට හැමදාම එකම ෆෝමැට් එකනේ එන්නේ. ඒ කියන්නේ මේ තියෙන විදිහට තමයි මේ අවුරුද්දේ පේපර් එක එන්නේ. මේ මට්ටමේ පේපර් එකක් හැමදාම වෙනස් වෙන එකක් නෑ. ඉතින් බලාගෙන යන 21 පේපර් එකේ තියෙන ප්‍රශ්න ටික. හොඳ 21 කියන පහුගිය අවුරුදු විභාගෙනේ. ඒ 21 පේපර් එක හරිනේ. එක තියෙනවා පහසුදහම් කුමක් භාවිත කරුවෙකුගේ දත සැකසුම් කාර්යකට උදාහරණයක් වේද? එන්නේ භාවිත කරුවෙක් කියලා කියන්නේ යූසර් කෙනෙක්නේ. යූසර් කෙනෙක්ගේ data process එකකට උදාහරණයක් වෙන්නේ මොකක්ද කියලා නේ අහන්නේ. පහසුදහම් කුමක් භාවිත කරුවෙකුගේ දත ඒ යූසර් කෙනෙක්ගේ data process එකක උදාහරණයක් තමයි අහන්නේ. එක තියෙනවා පුද්ගල පරිගණකයකට වදන් සැකසුම් උපකාරයන් ස්ථාපනය කිරීම. personal computer එකට office package එක install කරන්න. ඒක data process එකක්. එතන data process එකක් නෑ ආදානයක් වූ process එකක් නෑනේ. ඒක වැරදි. පුද්ගල පරිගණකයක hard disk එක format කරන එක. එතන hard disk එක format කරනවා කියන්නේ මොකක්ද? පරිගණකයේ තියෙන hard disk එක ඒකේ තියෙන operating system එකට ගැලපෙන විදිහට සකස් කිරීමට format කරනවා කියලා කියන්නේ. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. අපි හිතන්නේ formatting කියලා delete කරනවා කියලා. delete කියන්නේ ඒකක්. formatting කියන්නේ එකක්. ඒකෙදි වෙන්නේ මොකද්ද? අර මේ උන් පදජයේ තියෙන ගුණාකෘතියට ගැලපෙන්න මොකද hard disk එකේ තියෙන ගුණාකෘතිය සකස් කිරීම එකක් data process එකක් වෙන්නේ නැහැ. වෙබ් අතිරික්ෂුවක් භාවිත කර මාර්ගගත පුවත්පතක් කියවීම. ඔන්ලයින් සම්බන්ධ වෙලා ඔන්ලයින් පත්තරයක් කියවන එක. ඒක data process එකක් වෙනවද? නෑනේ. විතරක් process එකක් නෙවෙයි. ශිෂ්‍යයෙකු ලබා ගන්නා සාමාන්‍ය ලකුණු පැතුරුම්පතක් භාවිතයෙන් ගණනය කිරීම. data process එකක් වෙනවා නම් ඒක වෙන්න බෑ. දත්ත තියෙන්න ඕනේ නේ. සකස් කරන්න ඕන තොරතුරු වෙන්න ඕනේ. දැන් මේක දත්තක් තියෙන සකස් කිරීමකුත් තියෙන තොරතුරුකුත් තියෙනවා. කියන උත්තරේ එන්න ඕන මොකද ඒක? එන්න ඕන හතරනේ මහ ලොකු අමාරු ප්‍රශ්නයක් නෙවෙයිනේ. දැන් උද්ද තුනම අපි දන්නවා data process නෙවෙයි කියලා. සාමාන්‍ය ලකුණු ගණනය කරනවා කියන්නේ process එකක් කියලා හොඳටම පැහැදිලියි. ඒකට උත්තරේ ගන්න වෙන්නේ ඒක තමයි. කරන ඔය යටි සරල ප්‍රශ්න තමයි සාමාන්‍යයෙන් පේපර් එකේ අහන්නේ. ඔයගොල්ලෝ හිතන තරම් සංකීර්ණ නෙවෙයි. පහසුදහම් කවර කාණ්ඩයක් ආදාන උපක්‍රම වලින් සමන්විත වන්නේද? ආදාන උපක්‍රම වලින් පමණක් සමන්විත වන්නේද? ඉන්පුට් විතරක් තියෙන එක මේකේ අහනවනේ. බාකෝඩ් එක අපි දන්න ඉන්පුට් එක. CRT මොනිටර් එක ඉන්පුට් එකක්ද? ඕනලා මේ දන්න CRT මොනිටර්ස් කියන්නේ ඉන්පුට් එකක් නෙවෙයි. ඒසයි උත්තරය අයින් වෙනවා. බාකෝඩ් රීඩර් ඉන්පුට් එකක්. ප්ලොටර් කියන්නේ මොකද්ද? ප්ලොටර් කියන්නේ ඉන්පුට් ඩිවයිස් එකක්ද? නෑනේ ප්ලොටර් කියන්නේ ඉන්පුට් ඩිවයිස් එකක් නෙවෙයි. ප්ලොටර් කියන්නේ අවුට්පුට් එකක්. ඒක වැරදි. වෙබ් කැමරාව නම් ඉන්පුට් වලට වැටෙනවා. මොකද ඒ උත්තරේ ගන්න බෑනේ. ඊගාවට කීබෝඩ් එක ඉන්පුට් එකක්. මවුස් එක ඉන්පුට් එකක්. ස්කෑන් එකත් ඉන්පුට් එකක්. ඒ කියන්නේ උත්තරේට අපිට ඒක ගන්න පුළුවන්. දැන් හතරවෙනි උත්තරේ කියලා බලන්න බහුමාධ්‍ය ප්‍රතික්ෂේපක කියන්නේ ඉන්පුට් එකක් නෙවෙයි අවුට්පුට් එකක් නිසා ඒක අයින් වෙනවා. දැන් ඒකේ මම කියනවා ඕලෙල් පේපර් එක කියන්නේ මහ ලොකු සංකීර්ණ දෙයක් නෙවෙයි. ඒගොල්ලෝ අර වාර විභාග දෙක තුනක් ලියලා වාර විභාග පේපර් පවණක් කරලා අමාරු වෙන වෙලාවල් තියෙනවානේ. ඊට සාපේක්ෂව ඕලෙල් පේපර් එක ලේසි. තුන තියෙන දත්ත ස්ථිර වශයෙන් ආචාර්යනය කිරීම සඳහා පහළ දෑ අතරින් කවරක් භාවිතා කළ නොහැකි වන්නේද? ස්ථිර වශයෙන් කියන්නේ මොනවද? නන් වොලටයිල් මෙමරි එකක් වෙන්න ඕනලු. භාවිත කළ නොහැකි වන්නේනේ. එන්නේ ස්ථිර වශයෙන් ගබඩා කිරීමට භාවිතා කළ නොහැකි වන්නේ කියන తాවකාලික මතකය තමයි අහන්නේ. ඒතර දෙන తాවකාලික මතකය එකක් දෙන්නේ. hard disk එක ස්ථිර මතකය. ඒ උත්තරේ නේ නොහැකි වන්නේ නේ අහන්නේ. චුම්බක පටියේ ස්ථිර මතකය. RAM එක ස්ථිරද? නෑ RAM එක නන් වොලටයිල්. පෙන් එක සරි. RAM එක වොලටයිල් මෙමරි එකක්. පෙන් එකත් ස්ථිර මතකයක් නේ. ස්ථිරව ගබඩා කරන හැකි එක තමයි RAM එකේ ඉන්න උත්තරේ නෙවෙයි. ඒකට පේනද මේක මහ ලොකු හිතන තරම් අමාරු ප්‍රශ්න. ඒව නෑ හොඳ. ප්‍රශ්න තුනක් කරා අපි දැනට. තුනේම අමාරු දේවල් තුනේ නෑනේ. ඒ බලමු ඊගාවට. ඒකේ මොන හරි ඕනනම් ඔයගොල්ලෝ දන්නේ නැත්නම් කියන්න. ප්‍රශ්නයක් තියෙනවා නම්
පළමුව ගානේ. පරිගණකයක මෙන්න මේකත් හැමදාම අහන ප්‍රශ්නේ. මේක මාරු වෙන්නේ ආරෝහණ අවරෝහණ පැත්ත විතරයි මාරු වෙන්නේ. හොඳේ. වෙන කිසිම දෙයක් මාරු වෙන්නේ. එක්ක අහන වේගය අනුපිළිවෙල ලියන්නේ කියලා එක්ක කියනවා මතකේ. ධාරිතාවන පිළිවෙලින් ලියන්නේ කියලා. පරිගණක පද්ධතියකදී ඇති ආචයන සංරචක ඒවායේ ආචයන ධාරිතාව අනුව අවරෝහණ පිළිවෙල ලියන්නේ කියලා කියනවනේ. ඒවායේ ආචයන ධාරිතාව අනුව අවරෝහණ පිළිවෙල ලියන්නේ කියලා කියනවා. අවරෝහණය කියලා කියන්නේ වැඩි එකේ ඉඳලා අඩු එකට. අපි දැන් හાર્ඩ් ඩිස්ක් එක තියෙනවානේ හાર્ඩ් ඩිස්ක් එක වැඩි. ඊට පස්සේ කැෂ් මෙමරි එක ඊට වඩා අඩුයි. මේන් මෙමරි එක අන්න එතන පොඩි අවුලක්. මේන් මෙමරි කියන්නේ අපි RAM එක කියලා ගත්තොත් RAM එකේ මතකය වැඩි කැෂ් මෙමරි එකේ මතකය අඩුයිනේ. ඒතර මේ උත්තරේ ගන්න බෑ. දැන් හાર્ඩ් ඩිස්ක් එක තියෙනවා. RAM එක තියෙනවා. කැෂ් මෙමරි එක තියෙනවා. හරිනේ හાર્ඩ් ඩිස්ක් එක වැඩි. RAM එක වැඩි යම් මට්ටමකට ඊට වඩා මේක ඒක නිසා උත්තරේ යම් මට්ටමකින් ගන්න පුළුවන්. බලමු ඊළඟට කියලා තියෙනවා. මේන් මෙමරි තියෙනවා. ඊට පස්සේ RAM එක තියෙනවා. hard disk එක මේකේ තියෙන්නේ මොකද? මේකත් වැරදිනේ නේ. ඒක වැරදි. RAM එක තියෙනවා. hard disk එක තියෙනවා. ඒක වෙන විදියකුත් නෙවෙයි. ඒක උත්තරේ වෙන්නේ. දෙක තමයි උත්තරේ ගන්න ඕනේ. ඔය ගමඩාව උපකරණ ගැන සේරම දැනගන්න ඕනෙත් නෑ. කිසිම කරදරයක් නැතුව උත්තරේ හදාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඕන එක ලියා ගන්න රාජ්‍යන ධාරිතා පිළිවෙලට අනුව ගත්තාම උඩම එන්න ඕන මොකද්ද? උඩම එනවා චුම්බක පටි. මැග්නටික් ටේප් එක. ඊට පස්සේ මොකක්ද එන්නේ? ඊට පස්සේ hard disk එක. දුරට තැටිය. ඊට පස්සේ එනවා මොකද්ද? මේකේ ධාරිතාව තියෙනවා ටෙරාබයිට් 185. hard disk එක සාමාන්‍යයෙන් ගිගාබයිට් දැන් එකේ නැහැ සාමාන්‍ය ගිගාබයිට් දැන් අලුතෙන් එන hard disk වල ගිගාබයිට් 500 වගේ තමයි යන්නේ. ගිගාබයිට් 40 කියලා ගන්නකොට 40ක් තියෙනවා ගිගාබයිට් 40 නෝ ටෙරාබයිට් 6 වගේ වෙනකන් hard disk තියෙනවා. ඊට පස්සේ එන්නේ මොකද්ද? චුම්බක පැති hard disk ඊට පස්සේ එකේ එන්න ඕනේ ධාරිතාව ගත්තොත් බ්ලූරේ ගන්න පුළුවන් බ්ලූරේ එක. බ්ලූරේ එක සාමාන්‍යයෙන් ගිගාබයිට් 20 ඉඳලා 125 වගේ වෙනකන් 120 වගේ වෙනකන් ගිගාබයිට් තියෙනවා. ඊට පස්සේ මොකක්ද දෙන්න ඕනේ ඊට වැඩි අඩු එකක් විතර ගත්තා. බ්ලූරේ වලට පස්සේ පෙන් ඩ්‍රයිව් ගන්න පුළුවන්. ෆ්ලෑෂ් මෙමරි ගන්න පුළුවන්. ෆ්ලෑෂ් මෙමරි වල සාමාන්‍යයෙන් 32 මෙතනක් විතර තියෙනවද? 1TB වගේ වෙනකම් පෙන් ඩ්‍රයිව් තියෙනවනේ. එහෙම ගත්තාම සෝරි ෆ්ලෑෂ් මෙමරි උඩට යන්න ඕන. බ්ලූරේ එක පහළට එන්න ඕන. හොඳ. ඊට පස්සේ ගන්න වෙන්නේ මොකද්ද? ධාරිතාව විදිහට ගත්තොත් එහෙනම් ඊළඟට එන්න ඕන hard disk උනේ උඩටම චුම්බක පටි ඊට පස්සේ hard disk ඊට පස්සේ flash drive එක ඊට පස්සේ blu-ray එක blu-ray වලට පස්සේ මොකක්ද දෙන්න ඕන එකක් තියෙන්නේ ඊට පස්සේ DVD එක ඊට පස්සේ අපිට පරීක්ෂා වෙන තියෙන්නේ CD වලට කලින් තියෙනවා මොකද RAM එක දාන්න පුළුවන් RAM එකේ උඩින් ROM එක වැටෙනවා ඊට පස්සේ එතන CD වැටෙනවා කෑෂ් වල අන්තිමට එනවා රෙජිස්ටර්. ඒ නිදාගත අඩු ලෙසකින් මේ පිළිබිල පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. ඔකෙන් ප්‍රශ්නයක් ගොඩක් වෙලාට එන නිසා පොඩ ඔක තනියෙන් ලියලා දෙතුන් පාරක් ලියලා මේ ධාරිතා ටිකත් එක පැත්තකින් මතක තියාගත්තා නම් හරි. 30 තනක් ආකාරයේ ජාලිස් ඵලකයකදී මේ ටොපොලොජි එකකදී සෑම ජාල සංරචකයක්ම කියන්නේ නෙට්වර්ක් එකේ තියෙන හැම ඩිවයිස් එකක්ම හබ් එකට හරි ස්විච් එකට හරි සම්බන්ධ වෙනවලු. ඒක මෙහෙම එකක් නෙවෙයි කියන්නේ හබ් එක හරි ස්විච් එක හරි මැද තියෙනවා. වටේ දින පරිගණක ටික සේරම ඔකට සම්බන්ධ නැහැ කියලා කියන්නේ ඩිවයිස් ටික. ඔය ටොපොලොජි එක මොකක්ද දෙන්න ඕනේ? දන්න ළමයි උත්තර කියනවා. ඔය ටොපොලොජි එක මොකක්ද? ස්විච් එක හරි අබ් එක හරි තියලා මැද තියෙන උපකරණ ටික සේරම ඔතන සම්බන්ධ වෙනවා නම් ඒ ටොපොලොජි එක. මොකද්ද ටොපොලොජි එක? කොහොම තියෙන එක? දන්න ළමයි කමෙන්ට් කරන්න පොඩ්ඩක් chat එකක් ගහන්න ඉතින් මට යන්නත් ඒක chat එකේ. ඔය ස්ටාර්නේ නේ.
එහෙම තියෙනවා නම් ස්ටාර් ටොපොලොජි එක තමයි එන්න ඕනේ. ඒ මැද තියෙන එක කරන්ට සියල්ල සම්බන්ධ වෙන නම් ස්ටාර්. චාරුකාකාරය කියන එක දෙන්න ඕනේ. චාරුකාකාරය ස්ටාර් ටොපොලොජි. ඊගාවට අයිගාම පොඩ්ඩක් ඒ ස්විච් දැන් මැද තියෙන එක ස්විච් එකක් වෙන්නත් පුළුවන් හබ් එකක් වෙන්නත් පුළුවන් කියලා කිව්වනේ. මේ කාලෙකේ මතක් කරන්න බැරි වෙච්ච නිසා ඒ ස්විච් එකේ හබ් එකේ වෙනස දාන්න කැප්පේ කියමු බලන්න. ඔක විභාගයට අහන්න පුළුවන් තරම් ස්විච් එකයි හබ් එකේ වෙනස. මොකද්ද ස්විච් එකේ හබ් එකේ වෙනස්කම් තියෙන්නේ? දැන් මෙතන තියෙන ස්විච් එකක් නම් එයා මොකද කරන්නේ? දත්ත සම්ප්‍රේෂණය කරනකොට කෙලින්ම මේ පරිගණකයේ ඉඳලා ස්විච් එකට එවලා ස්විච් එක කරා කෙලින්ම කොහෙට එවනවද? දාලා පරිගණකයට එකක් එවනවා ස්විච් එකක් නේ. හරිනේ? මේක හබ් එකක් නම් එහෙම යවන්න බෑනේ. හබ් එකකදී මොකද වෙන්නේ? මේ පරිගණකයට ඇවිල්ලා ඒකෙන් මේ පරිගණකයට යවනවා. එයාට අදාළ නැත්නම් ආපහු එවනවා. ඊට පස්සේ මේකට යවනවා. ඒකට අදාළ නැත්නම් මේකට එවලා ඔය වගේමක් කරනවා. අදාළ පරිගණක හොයාගන්නකම් සියලු පරිගණක කරහා යනවා. අදාළ පරිගණක ඇතුළට ගියාට පස්සේ සම්ප්‍රේෂණය අවසන් වෙනවා. එහෙනම් මෙයාට පුළුවන් මොනව කරන්නද? ඩිරෙක්ට් ට්‍රාන්ස්මිෂන් එකක් කරන්න පුළුවන්. ඒ මෙයා කරන්නේ ඍජුවම යොමු කිරීම. මෙයා මොනව කරනද? සියලු පරිගණක කරහා යොමු කරනවා. එහෙනම් මෙයා ට්‍රාන්ස්මිට් කරනවා. මෙයා බ්‍රෝඩ්කාස්ට් කරනවා. එහෙනම් මෙයාට ඍජුවම අදාළ පරිගණක යොමු කරන්න පුළුවන්. මෙයා සියලු පරිගණක කරහා net එකට යොමු කරනවා. ඊගාවට මෙයා ගත්තොත් මොකෝ වෙන්නේ? ස්විච් එක තමයි තියෙන්නේ නැත්තම්. ස්විච් එක පූර්ණ දීපතයි ෆුල් ඩුප්ලෙක්ස්. මෙයා මොනවද? අර්ධ දීපතයි half duplex. මෙයා පූර්ණ දීපතයි මෙයා අර්ධ දීපතයි. ස්විච් එකේ සම්ප්‍රේෂණ වේගය ට්‍රාන්ස්මිෂන් ස්පීඩ් එක සම්ප්‍රේෂණ වේගය වැඩි. මෙයාගේ ට්‍රාන්ස්මිෂන් ස්පීඩ් එක ඒකට හේතුව මොකද්ද? මෙයා හරියටම අදාළ එකට යවනවනේ. මෙයා යවන්නේ වටේමනේ. ඒක නිසා මොකද වෙන්නේ? මෙයාට වඩා මෙයාගේ වේගය වැඩි. ඊට පස්සේ මෙයාගේ data වල security එක මොකක් වෙනවද? දත්තවල ආරක්ෂාව වැඩි. ස්විච් එකේ. හබ් එකේ security එක අඩුයි. හේතුව පරිගණක විශාල ප්‍රමාණයක් කරහා යන නිසා ඕන වෙලාවක දත්තවල ආරක්ෂාවට ගැටලුවක් වෙන්න පුළුවන්. මෙයාගේ හැම වෙන්නේ ඔය වගේ වෙනස්කම් ටිකක් තියෙනවා. ස්විච් එක හබ් එකේ වෙනස්කම් මතක තියාගන්න. කාලෙකින් මේක විභාගයට ඇහුවේ නැති නිසා. ස්විච් එක හා හබ් එක අතර වෙනස්කම්. දැන් නෝට් එක නළුවක් කමන්නේ. ඔයගොල්ලෝ ඒක පොඩ්ඩක් ප්‍රශ්නයක් විදිහට ලියලා තියාගන්න. පස්සේ උත්තර හොයන්න එනවා. හරි. ඊළඟට තියෙනවා ඊට අමතරව තව ටොපොලොජි මොනවද තියෙන්නේ ස්විච්. ඕකේ තමයි මොකද්ද මැදට සම්බන්ධ කරලා වටේ පරිගණක සම්බන්ධ කරන ස්ටාර් ටොපොලොජි එක. බස් එකකදී කරන්නේ මොකද්ද? මැද බෑක්බෝන් එකක් තියෙනවා. අපිට අවශ්‍ය ස්ථාන වලින් පරිගණක මෙහෙම සම්බන්ධ කරගත්තොත් ඒකට බස් ටොපොලොජි කියලා කියනවා. මේකේ තියෙන ලක්ෂණ මොනවද? මේකේ පිරිවැය අඩුයි. නේ? ඊට පස්සේ පරිගණක වල එක පරිගණකයක බල දෝෂයක් අනිත් ඒවාට බලපාන්නේ මේක ඩැමේජ් වෙනවා කියලා අනිත් ඒවාට බලපෑමක් නැහැ. ඊට පස්සේ ඔතන මේකේ අවාසි තමයි මොනවද? බෑක්බෝන් එකේ ගැටලුවක් වුණොත් එහෙනම් මුළු නෙට්වර්ක් එකම ෆේල් වෙනවා. ඒ කියන්නේ බෑක්බෝන් එක කරහානේ දත්ත ටික සේරම යන්නේ. ඒ සියලුම දත්ත බෑක්බෝන් එක කරහා යන නිසා මොකද්ද? අකාර්යක්ෂමතාවයක් ඇති වෙන්න පුළුවන්. මේක දත්තවල ආරක්ෂාව ගත්තොත් අඩුයි. ඒ සියලු දත්ත බෑක්බෝන් එක කරහා යන නිසා ඕන කෙනෙක්ට දත්ත වලට ප්‍රවේශ වෙන්න පුළුවන්. අනිත් එක මේකේ දෙකලවර හැම වෙලාවෙම විවෘත නිසා ප්‍රවේශ වීමේ හැකියාවක් වෙන ඕන කෙනෙක්ට ඒ වගේ ලක්ෂණ කීපයක් තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් රින් ටොපොලොජි එක ගත්තොත් මොකද වෙන්නේ? පරිගණක සියල්ල මොකද වලල්ලක් ආකාරයෙන් එකිනෙකට සම්බන්ධ වෙනවා. නේ? ඕකනේ රින් කියලා කියන්නේ. ඔක රින් එක රවුමක්ම වෙන්න ඕනේ කියලා එකකුත් නැහැ. මම කියලා දෙනවා රින් එකක් නම් මොකක් වෙනවද? ඕන හැඩයකට මෙහෙම තියෙන්න පුළුවන්. නමුත් දෙකලවර විවෘත වෙන්නේ නැතුව තියෙන නෙට්වර්ක් එකක් නම් ඒකට අපි කියනවා කියලා රින් ටොපොලොජි එක. ඒතර මේක එකක පරිගණ දෝෂයක් අනිත් ඒවාට බලපාන. මේක දත්තවල ආරක්ෂාව අඩුයි. සම්ප්‍රේෂණ වේගය අඩුයි. වියදමත් වැඩි. මේක අවාසි පැත්ත ගොඩක් වැඩි නෙට් ටොපොලොජි එකක්. නමුත් මේකේ වාසිය තමයි වියදම වගේ දේවල් අඩුයි. නේ? දැන් මේක දත්ත සම්ප්‍රේෂණය හැම වෙලාවෙම කරන්නේ එක දිශාවකට විතරයි. ඒක විශේෂම ලක්ෂණය. ඊගාවට ගත්තොත් එනවා මොකද්ද? ඊට පස්සේ එනවා දැල් ආකාරය. මෙෂ් එක වෙනවනේ. මෙෂ් එකේදී වෙන්නේ පරිගණක පහක් තියෙනවා නම් පරිගණක පහ අනිත් පරිගණක පහත් එක්ක ඍජු සම්බන්ධතාවය තියෙනවා. දැන් ඔක මේ හතරට සම්බන්ධයි. මේක මෙතන තියෙන හතරට සම්බන්ධයි. මේක ඊටු ටික
කොහොම සම්බන්ධ. ඒ වගේ පරිගණක සියල්ල අනිත්‍යවත් එක්ක සම්බන්ධ නම් ඒකට කියනවා මෙෂ් ටොපොලොජි කියලා. දැල් ආකාරය. මේක දින වාසනාව මොකද? ආරක්ෂාව වැඩි, වේගය වැඩි, කාර්යක්ෂමතාව වැඩි. එක පරිගණකයක එක දෝෂයක් ජාලයට බලපාන මේක කියන එක අනිත්‍යවට අදාළම නැහැ. ඒ පරිගණකයක් එක් කරන්න ගියාම පොඩ්ඩක් මේකේ මහන්සි හේතුව සියලු සම්බන්ධතා නැවත ගොඩනගන්න බෑ මුලින් ඉඳලා ඒ වගේ ඒවා තියෙනවා. ඊපස්සේ මේකේ පිරිවැය අධිකයි. ඒ වගේ වාසිත් තියෙනවා මේකේ අවාසිත් තියෙනවා. ඊළඟට කතා කරා මොකද්ද? බස් ආකාරය. බස් එකේ වෙන්නේ මොකද්ද? අර වෙන වෙනම පාලනය කරන ජාල කීපයක් එක රැහැනකට සම්බන්ධ කිරීමනේ. මේ ගොඩක් වෙලාවට ඕක වෙන්නේ ස්ටාර්ට් ප්‍රොජෙක්ට් කීපයක් තියෙනවා. මේ ඉස්කෝලේක පරිගණක විද්‍යාගාරය කියලා හිතන්නකෝ. ඒ වගේ ඉස්කෝල කීපයක පරිගණක විද්‍යාගාර කීපයක් කරා එක බෑක්බෝන් එකකින් මොනවා කරන්නේ ටික සේරම එකට සම්බන්ධ කිරීමට අපි කියනවා රුක්කාකාරය කියලා. ස්ටාර්ට් ප්‍රොජෙක්ට් කීපයක එකතුවක්. ඔන්න ඕක තමයි දැන් මෙතන බෑක්බෝන් එක. බෑක්බෝන් එකට අනිත් ජාල ටික සේරම සම්බන්ධ කරාම ඒකට කියනවා බස් ටොපොලොජි කියලා. හරිද? ටොපොලොජි පහ පොඩ්ඩක් මතක තියාගෙන යන්න. දැන් මම 4-5 වෙනි පාර විතර මතක් කරේ ටොපොලොජි ගැන. ශ්‍රී ලංකා රජයේ නිල වෙබ් අඩවිය තමයි මොකද gov.lk සයිට් එක වෙත ක්‍රිෂ්ණා පිවිසෙන්නේ ඔන්ලයින් ක්‍රමයට. එයාගේ වාහනේ ආදායම් බලපත්‍ර ගන්නද. ඇය විසින් ලබා ගන්නා ලද්දේ පහසුකම් කුමන සේවාවක්ද? අර දැන් එයා ඔන්ලයින් ගිහිල්ලා එයාගේ වාහන බලපත්‍ර අලුත් කරගත්තලු. ඒ වාහන ආදායම් බලපත්‍ර අලුත් කරගන්න එක G2B ද G2C ද G2E ද G2G ද කියලා අහන්නේ. සරල ප්‍රශ්නයක් නේ. ඔක උත්තරේ මොකක්ද වෙන්නේ? එයා ගනිමද පුරවැසියන් ලබා දෙන සේවාවක් G2C සර්විස් එක. රජයෙන් පුරවැසියන් ලබා දෙන සේවාවක් තමයි අරගන්නේ. හරිනේ? දැන් තේරෙන්නේ නැති ඔයගොල්ලන්ට. ඕලේ පේපර් එක කියලා මහා ලොකු අමාරු ප්‍රශ්න අහනවද? සාමාන්‍ය සරල ප්‍රශ්න කීපයක් අහන්න. හරි. ඊගා ප්‍රශ්නෙකට යනවා අපි. ඉතින් මේක බොරුවට උඩ කරලා දාලා කරන්න ඕන එකක් නෙමෙයි. හරිනේ? බලමු ඊගාවට. ASCII කේත ක්‍රමයේදී ඒ අනුලක්ෂණය නිරූපණය කරන්න මෙහෙමයි. 1.5 එකලු. ඊට පස්සේ 1.3යි 1.2 මගේ කුමන ලක්ෂණ නිරූපණය කරයිද කියලා අහන්න. ඒකත් ඔය ASCII කියලා කියන්නේ කොච්චරක්ද? බිට් 7 කෝඩ් එක. මම නැවත ඔයගේ ASCII ගැන කතා කරන්න යන්නේ නැහැ. BCD ASCII. මේක මම දැන් පේපර් 10ක විතර කතා කරලා තියෙනවානේ. ඔයගොල්ලන්ට ඕන නම් මේක channel එකේ කලින් දාපු වීඩියෝ එකක් ඇති. ඕල හැම එකේම පොඩි පොඩි මේ වගේ කතා කරනවා. කෝඩින් සිස්ටම් හැම එකම කතා කරන නිසා පොඩ්ඩක් ඒ ටික බලා ගන්න ඕනේ. ASCII කියන්නේ බිට් 7 කියලා මතක තියාගන්නකො මේ ප්‍රශ්නෙට දාලා ඔය ASCII කියන්නේ බිට් 7යි. ඒතර ඕනම ඉලක්කමක් ලියන්නේ ASCII වලින් බිට් කීයක් පාවිච්චි කළාද? 7ක් පාවිච්චි කළා. බිට් 7ක් පාවිච්චි කරනවා කියලා කියන්නේ එයාට පුළුවන් සංකේත කීය නිරූපණය කරන්නද 2 7 වෙනි බලය 128ක් නිරූපණය කරන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය ඕන පුජ්‍යල පරිගණකයක තියෙන කෝඩින් සිස්ටම් එක තමයි ASCII. ඒකට හේතුව එයාට පුළුවන් සංකේත 128ක් නිරූපණය කරන්න. කියන්නේ ඉංග්‍රීසි ODI අකුරු ඉලක්කම් සහ අනිත් සංකේත සියල්ලම 128 විතර තියාගන්න පුළුවන්. බැරි වෙනත් භාෂා නිරූපණය කරන්න බෑ ASCII වලින්. ඉංග්‍රීසි භාෂාව විතරක් තියෙනවා නම් අපි ASCII වලින් උපකරණය හදාගන්න පුළුවන්. ඒතර මේකේ ඉන්නේ වටිනාකම 1 2 4 8 16 32 64 කියලානේ. දෙකේ බිඳුවේ බලය, දෙකේ එක්වෙනි බලය, දෙකේ දෙවෙනි බලය ඔහොම ගිහිල්ලා එනවා. ඒකට දෙන ඉලක්කම් බලනකොට දෙන ඉලක්කම තියෙන 1.5යි, එක තියෙන 1.5යි 1. එනේ මේ දීපේ එකේ වටිනාකම තමයි 65. 65 නේ කියන්නේ ඒක ඒ අකුරලු. ඒ වල වටිනාකම කියා වෙනකොට 65 නේ ආන්නේ. අහන්නේ මෙන්න මේක මොකද 1.3යි 1.0යි බිඳුව. ඒතර මේක වටිනාකම් බලනකොට 64යි 4යි 68යි. 68යි. ඒ කියන්නේ 65 නම් 68 කියන්නේ මොකද්ද? ඒක බලන්න මොකද? ඒ කියන්නේ 65 නම් 68 කියලා කිය බලාගන්නේ කොහොමද එන්නේ? 65 66 67 68. 65 66 67 68. ඒ කියන්නේ A B C D. ඒතර උත්තරේ මොකක්ද වෙන්නේ? D නේ එන්නෝනේ. D එන්න ඕනේ. ඔක හද පිළිදේ තේරුම් නැත්නම් කියන්න කවුරු හරි වනේ. හද පිළිදේ තේරුම් නැති ළමෙක් ඉන්නවනේ. දැන් x කියන්නේ බිට් 7යි නම් බිට් 7 ලියාගත්තා. ඒක අර බල ගුණන සාධක ටික ලියාගත්තා. වේඩින් ෆැක්ටර්ස් ලිව්වා.
ඒක අපි ඒ අකුර දීපු එකේ අකුර මොකද්ද කියලා හොයාගෙන ඒ අකුර දීලා තියෙන්නේ. ඒ අකුර කියන්නේ 65 නම් 68 කියන්නේ මොන අකුරද? D අකුරේ කියලා හදාගන්න. දැන් ඔයගොල්ලෝ මෙහෙම හදාන ගියොත් වැරදි. මොකද්ද? 68 කියන්නේ A B C D නේ හතරයිනේ. ඒතර මොකද කරන්නේ ඕගොල්ලෝ? 65 65ට හතරක් එකතු කරලා එහෙම යන්න එපා. අර විදිහට ඇඟිලි වලින් ගණන් කරලා යන එක හොඳයි. කෝකඩක් කියලා. ඒක හරියන්නේ දෙක තේරෙන්නේ නැතුනේ. ඒක මහ ලොකු දෙයක් නෑ. පහත දී ඇති සංඛ්‍යා හතර අවරෝහණ පිළිවෙලට නිරූපණය කරන්න. මොකද ඩිසෙන්ඩින් නෝඩ් එකට හදන්නේ. කියන්නේ ඩිසෙන්ඩින් කරගෙන වැඩි එකේ ඉඳලා අඩු එකට. දැන් මේ තියෙන විදිහට කවදාවත් මේක ඩිසෙන්ඩින් කරන්න පුළුවන්ද? බෑනේ. මේ ඉලක්කම් හතර සමානව දීම නිසා ඉස්සෙල්ලා මේක ඔයගොල්ලෝ ඩෙසිමල් කරගන්න. ඩෙසිමල් කරගන්නේ කොහොමද? ලේසි විදිය 1.2යි 1.4යි බිංදුව. මේක ඩෙසිමල් කරගන්න බල දානවනේ 1 2 4 8 16 32 64 128. මේ බිංදු ටික කපල යනවනේ. 128යි 2 130යි 130යි 146යි 150යි 158ක් වෙනවා ඒක එකතු. ඊළඟට දෙකින් 157 කොහොමද ඒකම නෙන්නේ. ඊට පස්සේ දෙන 9C කියලා 9C කොහොමද හදන්නේ 1යි 16යි දාන්නේ. එක් වරක් C කියන්නේ 12යි 12යි 19 වරක් 16 කියන්නේ 19 වරක් 16 වරක් 10 කියන්නේ 160යි 144ක් වෙන 147 144 12 එකතු කරාම 154 156යි ඊළඟ දෙන්නේ කීයද 233 8 පාදෙන් දීලා තියෙනවා. ඒක දාන්න 1යි 8යි 64යි. 3 වරක් එක 3යි 8 වරක් 3 24යි 64 නෙමෙයි 64 වරක් දෙක 128යි. 8යි 4යි 12යි 12යි 3යි 15යි 5 ඉතුරු එකයි 2යි 2යි උත්තරේ 155. ඒත් මේකේ අවරෝහණ කියන්නේ වැඩිම එකනේ. වැඩිම එක මොකක්ද දෙන්නේ? ද්විමේය සංඛ්‍යාවනේ 157නේ. එහෙම උත්තර තියෙන එකයි දෙකෙන් එකක්වත් හදන්න දෙයක් නැහැ. කෙලින්ම මේක උත්තරේ. ඒ ඉලක්කම් හතරේ වැඩිම එක තියෙන්නේ මේක නම් මේක තියෙන උත්තර තියෙන එක නම් කිසිම දෙයක් කරන්න දෙයක් නැහැ. මුලින්ම ඒක ඉර ගහගත්තා නම් හරි. දැන් ප්‍රශ්නාංක ඒකේ ඉවරයි. ඊගාට තියෙන්නේ 9. 9 එක කියවලා බලන්නකෝ. හાર્ඩ් ඩිස්ක් එක ෆෝමැට් කරාම මුලින්ම ප්‍රථමයෙන්ම දාලා මුලින්ම ස්ථාපනය කරලා මුදුකාංගය මොකද්ද? අපි සාමාන්‍ය මැෂින් එක මතකනේ ෆෝමැට් හાર્ඩ් ඩිස්ක් එක ෆෝමැට් කරනවා කියලා කියන්නේ ෆයිල් සිස්ටම් දෙක සමාන කරගන්නවනේ. ෆයිල් සිස්ටම් දෙක සමාන කරගත්ත ගමන් අපි දාන්න ඕන මොකද්ද කියලා අහන පරිගණකයට ඉන්ස්ටෝල් කරන්න software. මොකද්ද පරිගණකයට ඉන්ස්ටෝල් කරන්න ඕන software එක මුලින්ම. පුළුවන් නම් කියනවනේ. අදහසක් තියෙනවද? පරිගණකයට මුලින්ම ස්ථාපනය කර යුතු software එක. මොකක්ද එන්නවනේ? මෙහෙයුම් පද්ධතිය notice package එක දානවා. හෙලම දාන කලින් මොකද අපි දාගන්නේ? ඔපරේටිං සිස්ටම් එකේ වැදාගෙන ඊට පස්සේ තමයි ඉතුරු ටික දාන්න ඕනේ. හොඳ ඒ කියන්නේ මැෂින් එකක් මුලින්ම ක්‍රියාත්මක වෙන්න නම් OS එකනේ තියෙන්නේ. උත්තරේ නෝ මෙහෙයුම් පද්ධතිය. මේක සාමාන්‍යයෙන් දැනට 10 වසරේ ඉන්න ළමයට උනා ලියන්න පුළුවන් ප්‍රශ්න ටික ගන්න ඔය ටික. ඊට පහත සඳහන් කවර කාණ්ඩයක් භාෂා පරිවර්තක පමණක් අඩංගු වන්නේද? අපි දන්නවා සාමාන්‍යයෙන් භාෂා වර්ග තුනක් තියෙනවනේ. මොනවද භාෂා වර්ග තුනද? එකක් යන්ත්‍ර භාෂාව, මැෂින් ලැන්ග්වේජ් එක සම්පූර්ණයෙන්ම ලියන එක බිඳුවෙන් ගන්න කෝඩ් එක ලියන්නේ. ඊළඟට එනවා මොකද්ද? ඇසෙම්බලි භාෂාව. ඒක පොඩි පොඩි ඉංග්‍රීසි කෝඩ්ස් වලින් ලියන්නේ. පොඩි පොඩි ඉංග්‍රීසි වචන තියෙනවා. ඊළඟට දෙන හයි ලෙවල් ලැන්ග්වේජ් එක. හයි ලෙවල් ලැන්ග්වේජ් එක ලියන්නේ කොහොමද? සම්පූර්ණ ඉංග්‍රීසි භාෂාවේ වචන වලින් ලියන්නේ. ඔය තුනේ වෙනස මොකක්ද වෙන්නේ? මැෂින් ලැන්ග්වේජ් එක අර එක ලියන්නේ එක බිඳුවෙන් නිසා ඒකේ මොකද්ද වැඩි? ඒක සාමාන්‍ය මැෂින් එකට ඍජුවම තේරුම් ගන්න පුළුවන්. ඒක බිඳුව කියන්නේ මැෂින් එකට තේරුම් ගන්න පුළුවන් එක. ඒක නිසා එක්සිකියුෂන් ස්පීඩ් එක ක්‍රියාත්මක වීමේ වේගය වැඩි. ඒක ට්‍රාන්ස්ලේට් කර කර ඉන්න දෙයක් නැහැ. ඇසෙම්බලි භාෂාවලින් මොකෝ වෙන්නේ? අර පොඩි පොඩි ඉංග්‍රීසි වචන පාවිච්චි කරන නිසා පරිගණකයට එකපාරට තේරුම් ගන්න බෑ. ඒක නිසා මොකෝ වෙන්නේ?
ඒක අනිවාර්යෙන් ට්‍රාන්ස්ලේට් කරන්න වෙනවා. හයි ලෙවල් ලැන්ග්වේජ් එක කොහොමද ලියන්නේ කොහොමද ඉංග්‍රීසි භාෂාවේ වචන වලින්? ඒක නිසාම කොහෙන්ද? එයාට කොහොමවත් දැමනව කරන්නද? එයාට කොහොමවත් ඉංග්‍රීසි භාෂාව වචන වලින් තියෙන නිසා කෙලින් බෑ ට්‍රාන්ස්ලේට් කරන්නම වෙනවා. ඒක තමයි ප්‍රධාන වෙනස. මැෂින් ලැන්ග්වේජ්, ඇසෙම්බලි ලැන්ග්වේජ්, හයි ලෙවල් කියලා. දැන් ඔකේ මෙහෙම එකක් වෙන දැන් ওই භාෂා තුන අනුව තියෙනවා. දැන් මෙයාට ට්‍රාන්ස්ලේටර් එකක් ඕනම නැහැ. මෙයාට ට්‍රාන්ස්ලේටර්ස් ඕන. ට්‍රාන්ස්ලේටර්ස් වර්ග තුනක් තියෙනවා. මොනවද තියෙන්නේ? ඇසෙම්බලර් තියෙනවා. කම්පයිලර් තියෙනවා. ඉන්ටර්ප්‍රිටර් තියෙනවා. මේකට සිංහලෙන් ඇසෙම්බලර්මයි කියන්නේ මේකට සංපාදක. මේකට අර්ථ වින්‍යාස. භාෂා පරිවර්තක තුනක් තියෙනවා. ওই භාෂා පරිවර්තක තුනෙන් ඇසෙම්බලි භාෂාවට අවශ්‍ය වෙන්නේ මොකද්ද? ඇසෙම්බලි එකක් ඕන වෙනවා. ඉහළ මට්ටමේ භාෂාවට මොනවද ගන්නවද? කම්පයිලර් හෝ ඉන්ටර්ප්‍රිටර් දෙකෙන් එකක් ගන්න පුළුවන්. කම්පයිලර් එකේ ඉන්ටර්ප්‍රිටර් එකේ ප්‍රධාන වෙනස මොකද්ද? කම්පයිලර් එක කරන්නේ මුළු ප්‍රෝග්‍රෑම් එකම එකපාරට මැෂින් ලැන්ග්වේජ් එකට ට්‍රාන්ස්ලේට් කරනවා. දැන් පේලි 100ක් තියෙනවා නම් පේලි 100 එකපාරටම මැෂින් ලැන්ග්වේජ් එකට ට්‍රාන්ස්ලේට් වෙනවා. ඉන්ටර්ප්‍රිටර් එක එහෙම නැහැ. ඉන්ටර්ප්‍රිටර් එක මොකද කරන්නේ? පේලියෙන් පේලියට පරිවර්තනය කරගෙන යන ප්‍රධාන වෙනස තමයි ඔන්න ඕක. මෙයා සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එක ට්‍රාන්ස්ලේට් කරන එකපාරට මෙයා පේලියෙන් පේලිය පරිවර්තනය කරනවා. ඒක නිසා කම්පයිල් කරාම ට්‍රාන්ස්ලේට් ස්පීඩ් එක ක්‍රියාත්මක වීමේ වේගය වැඩි. ඉන්ටර්ප්‍රිටර් වල ක්‍රියාත්මක වීමේ වේගය අඩු වගේ නැත්නම් මම කියලා ඉතින් පොඩ්ඩක් ඒක බලා ගන්න. අහන්නේ එතකොට හරිනේ. ට්‍රාන්ස්ලේටර්ස් වර්ග තුනක් තියෙනවා. ඇසෙම්බලර්, කම්පයිලර් සහ ඉන්ටර්ප්‍රිටර් කියලා. අහන්නේ කවර කාණ්ඩයක භාෂා පරිවර්තකයක් පමණක් අඩංගු වයිද? ඇසෙම්බලර් හරි. සම්පාදක හරි. උත්තරේ එන්නේ මොකද? ඒක පාඩම තියෙන උත්තරේ එක. මේකේ මම වෙබ් බ්‍රවුසර් එක තියෙන නිසා ගන්න බෑ. මේකේ ඔපරේටිං සිස්ටම් එක තියෙන නිසා ගන්න බෑ. මේකේ වෙබ් බ්‍රවුසර් එක ඔපරේටිං සිස්ටම් එක දෙකක් තියෙන නිසා ගන්න. ඒ උත්තරය ආවිද තේරුණානේ නේ? භාෂා වර්ග තුනක් තියෙනවා. ප්‍රධාන භාෂා වර්ග තුනයි. ඒ භාෂා වලට මාළු ගැලපෙන භාෂා පරිවර්තක වර්ග තුනකුත් තියෙනවා. ඒකේ මැෂින් ලැන්ග්වේජ් එකට ට්‍රාන්ස්ලේට් එකක් ඕන වෙන්නෙම නැහැ. ඕන වෙන්නේ ඇසෙම්බලි ලැන්ග්වේජ් එකට හයි ලෙවල් ලැන්ග්වේජ් එකටයි. ඒක ඇසෙම්බලි ලැන්ග්වේජ් එක පාවිච්චි කරන්නේ ඇසෙම්බලර් කියන භාෂා පරිවර්තකේ විතරයි. ඉහළ මට්ටමේ භාෂා වලට කම්පයිලර් සහ ඉන්ටර්ප්‍රිටර් කියලා පරිවර්තක වර්ග දෙකක් තියෙනවා. ඔන්න ඔය ටික මතක තියාගත්තා නම් හරියි. දැන් කම්පයිලර් වල ඉන්ටර්ප්‍රිටර් වල වෙනසක් මතක තියාගන්න. හරිනේ? කම්පයිල් එක කරන්නේ මුළු ප්‍රෝග්‍රෑම් එකම එකපාරට ට්‍රාන්ස්ලේට් කරනවා. ඉන්ටර්ප්‍රිටර් එක පේලියෙන් පේලියට ට්‍රාන්ස්ලේට් කරනවා. ඊපස්සේ අරක මුළු ප්‍රෝග්‍රෑම් එකම ට්‍රාන්ස්ලේට් කරන නිසාම කොහෙද? ප්‍රෝග්‍රෑම් එකේ වැරද්දක් අහු වුණොත් එහෙම ඒ වැරද්ද හදනකම් ප්‍රෝග්‍රෑම් එක පොඩ්ඩක්වත් රන් වෙන්නේ නැහැ. හරිනේ? එයාගේ එක පොඩ්ඩක්වත් රන් කරන්නේ නැහැ. නමුත් ඉන්ටර්ප්‍රිටර් එක මොකද්ද වෙන්නේ? ඉන්ටර්ප්‍රිටර් එක ඉන්ටර්ප්‍රිටර් එක සාමාන්‍යයෙන් වැරද්දක් අහු වෙනවා. පේලියෙන් පේලියනේ යන්නේ. වැරද්ද දින යට හරිය පේන එක නම් මොනව කරනවද? වැරද්ද දින යට හරිය පේන ඒ දක්වා රන් වෙනවා. වැරද්ද අහු වුණාන් පස්සේ නතර වෙනවා. ඔක තමයි තියෙන්නේ. වැරද්ද හදුන පස්සේ ආපහු එතෙන්දලා යනවා. ඊට පස්සේ කම්පයිල් එකේ එරර් ටික මාක් කරනවාද? ට්‍රාන්ස්ලේට් කරලා එරර් ලිස්ට් එකක් වෙන්න නම. ඉන්ටර්ප්‍රිටර් එක මොකද කරන්නේ? ඉන්ටර්ප්‍රිටර් එක එරර් ලිස්ට් එකක් වෙන්නන්නේ නැහැ. එයා ලයින් බයි ලයින් එරර් ටික පෙන්නගෙන යනවා. අපිට වැරද්ද පේලියෙන් පේලි වැරද්ද හදන්න තියෙන්නේ. කම්පයිල් එකේ වැරදි ටික එකපාරට හදන්න තියෙන්නේ. වෙනස්කම් ටික පොඩ්ඩක් බලා ගන්න. ඒකත් හරි. මම හිතුවා සාමාන්‍ය ඕගොල්ලෝ මෙච්චර ලේසි පේපර් එකක් කරන්න නැහැ නේ වාර විභාගයකට හම්බ වෙනවද මෙච්චර ලේසි පේපර් එකක්. නැහැනේ. ඒක මම කිව්වේ ඕගොල්ලන්ට මේ ඕලෙවල් පේපර් එක ලොකු අමාරු පේපර් එකක් නෙවෙයි කියලා. පොඩ්ඩක් හොඳට කල්පනා කරොත් එහෙනම් වැඩේ කරන්න පුළුවන්. බලමුකෝ. ඊළඟ වදන් සැකසීම දුකාංගයක ප්‍රතිස්ථාපනය සඳහා සෙවීම හා ප්‍රතිස්ථාපනය ෆයින්ඩ් ඇන්ඩ් රිප්ලේස් වලට lib Microsoft Word සහ LibreOffice Writer වල භාවිතා කරන ෂෝට්කට් කී මොනවද කියලා අහනවනේ. ෆයින්ඩ් ඇන්ඩ් රිප්ලේස් වලට ගන්න ෂෝට්කට් කීස් මොනවද කියලා තමයි අහන්නේ. මොනවයි ෆයින්ඩ් ඇන්ඩ් රිප්ලේස් වලට එන ෂෝට්කට් කී? ඒවනම් බලලා කියන්නේ. වදන් සේව වදන් සේවීම හා ප්‍රතිස්ථාපනයට Word එක වල තියෙන
ෂෝට්කට් එක මැද කියලා අහනවා. මොකද දෙන්න ඕන? control A කියලා කියන්නේ select all කියන එකනේ select all. control C කියලා කියන්නේ මොකද්ද? copy. control H කියලා කියන්නේ මොකද්ද? අතරම control H කියන්නේ replace වලට විතරක් කියන එක. control X කියන්නේ cut කියන එකනේ. මේකේ find වලට මැද control එකත් එක්ක F එක තියෙනවා. ඒක shortcut දෙකක් තියෙනවා. control එකට F තියෙනවා. replace වලට control එකත් එක්ක H එක තියෙනවා. control එකත් එක්ක H එක තියෙනවා. හරිනේ? replace එක තියෙනවා. ඒතර find කියන එක තමයි F. replace කියන එක තමයි H. මොකද මෙතන replace වලට control R ගන්න නැත්තේ. control R එක right alignment වල ගිහිල්ලානේ තියෙන්නේ. ඒක නිසා අපිට එතෙන්ට ගන්න බෑ. ඒක නිසා අරගන්නේ මඩ control එකත් එක්ක H එක තමයි අරගෙන තියෙන වචනේ. හරිද? find and replace control F control H. ඒ ගානේ shortcut ටිකක් පොඩ්ඩක් මතක තියාගන්න හොඳ. ඒක හරිනේ. එතන මේකේ උත්තරේ මොකක්ද දෙන්න ඕන? replace වලට control එකත් එක්ක H එක තමයි එන්න ඕනේ. හරිනම් මේකේ find එකට control F වෙන්න ඕනේ. නමුත් control H ගෙහුව ගාම මොකද වෙන්නේ? control H ගෙහුව ගමන් අර find එකත් එක්ක තමයි replace එක එන්නේ. ඒක නිසා ඒක ගන්න පුළුවන් උත්තරේට. control X කියන්නේ cut කියන එක. ඒක තමයි කවුරුත් දන්න shortcut එකක්. මම කිව්වේ ඒකයි විභාගයට සාමාන්‍යයෙන් මොනව කරන්නේ නැති. විභාගයට සාමාන්‍යයෙන් අර control එකත් එක්ක C එන එක ඒව අහන්නේ නැහැ. අර වචනේ සම්බන්ධයක් නැති එක තමයි ඒව තමයි ගොඩක් වෙලාට අහන්නේ. නිසා ඒක දැන් hyperlink වල control එකත් එක්ක කෙහි. මම control එකත් එක්ක එන්නේ. ඊට පස්සේ ඒකේ වෙනස් වචන තියෙනවනේ. cut එකට control එකත් එක්ක X එක. paste එකට control එකත් එක්ක P නෙවෙයි එන්නේ V එකනේ. අන්න ඒක නිසා ඒ වගේ ඒවා පොඩ්ඩක් මතක තියාගෙන ගියාම හරියට සමාන වචන අහන්නේ. ඊට බලන්න Excel sheet එකෙන් ප්‍රශ්නයක් අහනවා. නේ? Excel sheet එක කියන්නේ හැමෝම කවුරුත් දන්න එකක් නේ sheet එක. මේකේ කොටස් ටික අහන්නේ මම කොටස් ටික ඔයගොල්ලෝ කල්ලා යන්න. හතරම පතක කොටසක් තමයි දීලා තියෙන්නේ. ඕකේ නම් කරන්නයි කියලානේ තියෙන්නේ. ඔයගොල්ලෝ මේ A1 කියලා කියන කොටස කියන A1 කියන කොටස මොකක්ද? ඈ control එකනේ ඕක තියෙන්නේ. එක මෙන්න මේක මොකක්ද? A1 කියලා තියෙන name box එක මම කියලා දෙනවනේ. A1. ඒක name box එකනේ. ඊගාවට මෙන්න මේ තියෙන Excel sheet එකේ name box එකේ ඉස්සරහ තියෙන මේ දිග තීරුව නම් මතකද? ඒකට කියනවාද සූත්‍ර තීරුවකට ෆෝමියුලා බා කියලා කියන්නේ මේක ෆෝමියුලා බා එක. සූත්‍ර තීරුව ගන්න මොන වෙලාවටද? සූත්‍ර තීරුව පාවිච්චි කරන්නේ මොනව කරන්නද? අර worksheet එකේ තියෙනවනේ දැන් මම මෙන්න මෙතන type කරන name කියලා. name කියලා type කළේ නේ 9 උඩනේ type කරන්නේ. දෙකට click කරගාම මෙතන මේ formula bar එකේ පෙන්වනවා name කියලා. ඊට මෙතන මාස් හිතනවා 10 කියලා type කරයි කියලා. එතන click කරාම මෙතන පෙන්වනවා මම 10 කියලා. ඒ කියන්නේ මොකද්ද? හරි 9 මයින් කියලා පෙන්නනවා. දැන් මෙතන අපි type කරයි කියලා දිනයක් මොකක් හරි එක. ඒ type කරපු දිනේ මොනවද ගන්නේ මෙතන දිනේ විදියට මෙතන පෙන්වනවා වගේ අර අපි ඇක්ටිව් කරන සෙල් එක තියෙන ඇක්ටිව් කරන සෙල් එකේ කන්ටෙන්ට් එක පෙන්වන්නේ කොහෙද ෆෝමියුලා බා එකේ. අපි ඇක්ටිව් කරපු සෙල් එකේ ඇඩ්‍රස් එක පෙන්වන්නේ කොහෙද නේම් බොක්ස් එකේ. එතන මේක නේම් බොක්ස් එක. ඒක පෙන්වන්නේ ඇක්ටිව් සෙල් එකේ ඇඩ්‍රස් එක. අපි දැන් මෙතන ක්ලික් කරොත් එහෙනම් මෙතන නේම් බොක්ස් එකේ පෙන්වනවා කීයේ කියලා H12 කියලා පෙන්වනවා. මෙතන J16 කියලා පෙන්වනවා. එහෙමයි පෙන්වන්නේ. හොඳේ.
ඔය ටික තමයි එන්නේ. ඒතර මේකේ P හරි Q හරි R කියලා කියන්නේ මොකද? R මේ A අකුර ඉඳලා G දක්වා පෙන්නන්නේ මොනවද? ඔයාලට කියන්නේ කොලම් කියලා. තීරු ටික නෙවෙයි පෙන්නන්නේ කොලම් ටික පෙන්නන්නේ. ඒතර S කියලා කියන්නේ මොකද මේ තියෙන්නේ? sheet 1 sheet 2 sheet 3 කියලා කියන්නේ මොකද? sheet tab කියලානේ කියන්නේ. ඒවට කියන්නේ sheet tab. එන්න දැන් මේ work book එකක් නේ අපි open කරගන්නේ. දැන් book එකේ අපිට පුළුවන් පිටු දාගන්න. පිටු දාගන්න කරන්නේ මෙන්න මෙතන එකතු කිරීම ලකුණට ක්ලික් කරාම අපිට මේකට ඕන තරම් පිටු add කරගෙන යන්න පුළුවන්. ඒක නිසා තමයි මේකට කියන්නේ work book කියලා. ඒ work book එකට පිටු එකතු කරන්නේම හොගෙන්න මෙන්න මෙතන තියෙන හරිනේ මොකද මේ tab එකෙන් තමයි එකතු කරන්නේ. ඒකට කියන්නේ sheet tab කියලා. ඔන්න ওই ටික තමයි තියෙන්නේ. හරිද? ඔන්න අපි ආපහු කොටස් ටික නම් කරගෙන යමු. මේක මොකද්ද name box එක. මේක මොකද්ද formula bar එක. හැම එකෙම පොඩ්ඩක් කාර්යයක් දැන් ගිය පාර ඇහුවේ මේකේ කොටස් ටිකනේ. හරිනේ මේකේ කොටස් ටික ඇහුවා. ඒ ඊළඟ වතාවේදී මොනව ගන්නවද? name box එක ගන්නෙ මොකටද? formula bar එක කරන්නේ මොකද? ඔය අහන්න පුළුවන් නිසා ඕනේ ඒවත් මාක් කරලා තියාගන්න. name box කියලා කියන්නේ මොකද්ද? active cell එකේ address එක. සක්‍රිය කෝෂයේ ලිපිනේ active cell address. හරිනේ? ඊගාවට ෆෝමියුලා බාර් එක තියෙනවනේ. ෆෝමියුලා බාර් එක මොකද කරන්නේ? ෆෝමියුලා බාර් එකේ තියෙන මොකද? ඇක්ටිව් සෙල් එකේ කන්ටෙන්ට් එක. සක්‍රිය කෝෂයේ අන්තර්ගතය. ඇක්ටිව් සෙල් කන්ටෙන්ට් එක. සක්‍රිය කෝෂයේ අන්තර්ගතය තියෙනවා. හරිනේ? ඇක්ටිව් සෙල් නේම් බොක්ස් එකේ තියෙන මොකද්ද? නැවත ආපහු කියන්නම්. ඔක පොඩ්ඩක් ලියලා තියාගත්තක් කමන්නේ. මේ තියෙන නේම් බොක්ස් එක. හරි නේම් බොක්ස් එකේ තියෙන්නේ මොකද්ද? ඇක්ටිව් සෙල් ඇඩ්‍රස්. ඇක්ටිව් සෙල් එකේ ලබන පාර එන්න පුළුවන් එකක් ගොඩක් වෙලාවට හොඳයි. ඇක්ටිව් සෙල් ඇඩ්‍රස් එක. මේ තියෙන ෆෝමියුලා බාර් එක. ෆෝමියුලා බාර් එකේ තියෙන්නේ මොකද්ද? ඇක්ටිව් සෙල් එකේ කන්ටෙන්ට් එක. සක්‍රිය කෝෂය අන්තර්ගත ඇක්ටිව් සෙල් කන්ටෙන්ට්. ඇක්ටිව් සෙල් කන්ටෙන්ට්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවනේ fx කියන එක. මේකෙන් කියන්නේ insert function කියලා. insert function box එකේ. insert function box එක. ඒකෙන් තමයි මොනව කරන්නේ? ඒකෙන් තමයි මොනව කරන්නේ? අර worksheet එකට සූත්‍ර ඇතුළත් කිරීම කරන්නේ. ඔන්න වගේ ඊගාවට මේකේ ඕන වෙනවා දැන් මේක කවුරුත් දන්න මේක row තියෙන row letters row numbers මේ තියෙන column letters column letters තියෙන කී ඉඳලා කී වෙනකන්ද ඒ අකුරේ ඉඳලා xfd වෙනකන් පල්ලෙහාට මේකේ row තියෙන කී ඉඳලා එකේ ඉඳලා 10යි 48යි 576ක් ඒ කියන්නේ 1,48,576 හරිනේ 10යි 48යි 576 කියලා මතක තියාගන්න. ඔය ටික පොඩ්ඩක් ඕනනම් සටහන් කරලා තියාගන්න ඕනේ. එතන මේකේ PQR කියලා කියන්නේ P කියන්නේ මොකද්ද? name box එක. Q කියලා කියන්නේ සූත්‍ර තීරුව. සූත්‍ර තීරුව. ඒතර උත්තරේ ඉබේට මේක තමයි ගන්න වෙන්නේ. වෙන මොකුත් වෙන්නේ නැහැ. හරිද? හරි. ඔය ටික මතක තියාගන්න එනම් හොඳයි. එතන මේ වලට අපි කියන්නේ මොනවද? row numbers මේක ලිව්වනේ. මේක column letters. ඒ ඉඳලා XFT යනකම් යනවා. මේක 1 ඉඳලා 10 48යි 576 වෙනකම් තියෙන. ඔය ටික මතක තියාගන්න. හරි. උත්තරෙත් ආවේ ඒකට නේ. අපි ඊගා ප්‍රශ්නෙට යමු. දැන් තේරෙන්නේ නැතිනේ කරන්න දෙයක් නැtei කියලා මේවල. සහන් ලබාගත් මුළු ලකුණු ගණනය කිරීමට E2 කෝෂය තුළ ලිවිය යුතු සමීකරණය මොකක්ද කියලා අහනවනේ. සහන් ලබාගත් ලකුණු ගාන ගණනය කරන්න E2 කෝෂය තුළ ලියන්න ඕන සමීකරණය. සහන් කියලා කියන්නේ මෙන්න මෙතන ගත්ත ලකුණනේ හොයන්න තියෙන්නේ. ඒ කියන්නේ 60යි 55යි 70යි එකතු කරන්න තියෙන්නේ. D2 ධන C2 ධන D2. ඒක හරියනේ. ඒක වැරද්දක් නෑ. B2 C2 D2. ඊළඟට මෙන්න මේකේ B2 C2 D2 තියෙනවා.
හරිනේ. ඒකේ මොකද්ද වැරද්ද තියෙන්නේ? ඒකේ සමාලකුණ නැති නිසා ඒ උත්තරේ ගන්න. දැන් සාමාන්‍යයෙන් සූත්‍රයක් නම් අනිවාර්යෙන් සමාලකුණ තියෙන්න ඕන. ඊට දැන් මේක ගත්තොත් එහෙම මොකද වෙන්නේ? B2 ධන C2 ධන D2 හරි. නමුත් මෙතන සමාලකුණ මෙතන කිසිම දෙයක් ටයිප් කරන්න පුළුවන්. බෑ ඒක නිසා ඒක වැරදි. සමාලකුණෙන් මෙහා පැත්තේ හැම වෙලාවෙම ඉස් වෙන්න ඕන. B2 ධන C2 ධන E2 හරි. ඔතන E2 කියලා ලියන්න පුළුවන්. ඒවා වැරදි එහෙම දාන්න බෑ. අනිවාර්යෙන් සමාලකුණ තියෙන්න ඕන. සමාලකුණෙන් මේ පැත්තේ ඉස් වෙන්න ඕන. ඒතර උත්තරේ වේට වෙනවා මොකද්ද? ඔන්න ඕක තමයි එන්නේ. මහ ලොකු දේවල් නෑ ඔය. හරිනේ? ඒතර equal count A1 double dot D5. A1 D5. count වලින් කරන්නේ මොකද්ද? ඈ සමානයි count A1 D5. සූත්‍රයේ A7 කෝෂ ඇතුළත් කළේ නම් එහි දිස්වන අගය කුමක්ද කියලා අහනවනේ. A1 count වලින් කරන්නේ මොකද්ද? කෝෂ ගාන ගණන් කරන එකනේ. මේ කෝෂ ගාන ගණන් කරනවා. මෙයා කියන්නේ A1 D5 කියලා. A1 කියන්නේ මෙතන. D5 කියන්නේ මෙතන. එතන මේ A1 D5 රේන්ජ් එක මාක් කරගන්න දෙන්නේ. ඕකේ count එක දැම්මම පස්සේ එන අගය කීයද කියලා අහන්නේ මේ මුළු කොටුවම එන්න ඕන හොඳ. ඕකේ දැම්මම පස්සේ අගය කීයක් කියලා ඔයගොල්ලෝ හිතන්නේ. පොඩ්ඩක් ගණන් කරලා කියනටක් ගාලා. A1 D5 දැම්මම පස්සේ උත්තරේ එන්නේ කීයද? chat එකට දාන්න බලන්න එන උත්තර ගණන් හදන්න. කීයද එන්නේ? දැන් තාප උත්තරේ බලමු. ඇවිල්ලා තියෙන්නේ. තව උත්තර දෙනවා නම් දාන්න ඕනේ. 20 ඇවිල්ලා තියෙනවා. 15 කියපු ළමෙක් ඉන්නවා. හරිද? කොහමද එන්නේ එතකොට? උත්තරේ අපු කට්ටිය දා 20 හැමෝම කියන්නේ නේ 20 නේ. බලන්න. දැන් කවුන්ටරින් කරන්නේ සාමාන්‍යයෙන් කෝෂ පරාසය ඇතුලේ තියෙන මොනව ගණන් කරන එකද? අගයන් සහිත කෝෂ ගණනේ ගණන් කරන්නේ. දැන් මේකේ අගයන් සහිත කෝෂ කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. කාගෙත් වැරදි නේද උත්තරේනේ? ඒක උත්තරේ කාගෙත් වැරදි. අන්න ඒක කියන්නේ සාමාන්‍යයෙන් හිතන්නේ නැති විදිහට වර්ධිනවයි කියලා. කවුන්ටරින් කරන්නේ මොකද්ද? කෝෂ පරාසයක් ඇතුලේ තියෙන අගයන් සහිත කෝෂ ගණන කරන එක. ඒකේ අගයන් සහිත කෝෂ 20ක් තියෙනවා. දැන් අගයන් සහිත කෝෂ තියෙන 10යි. ඉලක්කම් ටික විතරයිනේ ගණන් කරන්නේ එතකොට. ඒක 10යි ඉන්නේ යන්නේ. දැන් තේරෙනවනේ වර්ධින දැන් මොනවද කියලා ඔයගොල්ලෝ. දැන් ලේසි ප්‍රශ්නයක් ඇහුවත් වර්ධින්න පුළුවන්. ඒක උත්තරේ එනවා 10යි. දැන් ඔයගොල්ලෝ 20 කියලා කියන්නේ මේ සේරම තියෙන 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 ඔව් මුළු කොටු ගාන ගණන් කළා 20 කියලා තියෙනවා. දැන් වැරද්ද තේරුණා නේද? එහෙම ගණනක් ඔයගොල්ලෝ ගන්න ඕන මොකද්ද? කවුන්ට් ඒ ආවනම් හරි. කවුන්ට් ඒ ආවනම් අකුරු තියෙන කොටුක් ගණන් කරනවා. ඉලක්කම් තියෙන කොටුක් ගණන් කරනවා. දැන් ඔයගොල්ලෝ ගණන් කරන්නේ මොනවද? දැන් ගණන් කරන්නේ ඉලක්කම් තියෙන කොටු ටික විතරයිනේ. මොනක තමයි වැරද්ද තියෙන්නේ හොඳ. ඒතර උත්තරේ එනවා 10. වැරද්ද තේරුණාද? තේරුණා නම් කමන්නේ නැත්නම් ආපහු කියන්න. හරි? වැරද්ද තේරුණේ? මේ සරල දෙයක් නේ ඔක වැරද්ද ගත්තේ කවුරුත් හොඳේ. මට ඒක උත්තර හේරමගේ වැරදි. ඒතර කොටු ඉලක්කම් ගණන් කරන්නේ කවුන්ට් වලින්. ඉලක්කම් සහ අගයන් සේරම ගණන් කරන්නේ කවුන්ට් A වලින්. හිස් කොටු ගණන් කරනවා නම් දාන්නේ කවුන්ට් බ්ලැන්ක්. ඒක හරි. දැක්කනේ වර්ධින තැන් මොනවද කියලා ඔය කරන්න නම් මේක එහෙම දෙයක් කරාම තමයි තේරෙන්නේ. ඊගාට බලමු කදා දසුන ස්ලයිඩ් ෂෝ පවතින විද්‍යුත් සමයනේ. ස්ලයිඩ් ෂෝ කියලා කියන්නේ ෆුල් ස්ක්‍රීන් ප්ලේ වෙන වෙලාවක් නේ.
කඩාදසුනේ පවතින විද්‍යුත් සමර්පණයට ඊළඟ කඩාවට යාම සඳහා පහත සඳහන් කවර ක්‍රියාවක් භාවිත කළ හැකි වන්නේද? ස්ලයිඩ් ෂෝ එකේ ඉන්නකොට එතන අපි පස්වෙනි ස්ලයිඩ් එකේ ඉන්නවනම් හයවෙනි එකට යන්න මොනවද අහනවා ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. මවුස් එකේ left එක ගහනවලු. හරිද නැද්ද? left mouse බටන් එක බොම ඊළඟ එකට මාරු වෙන එක හරි. ඊගාවට යතුරු පුවරුවේ පාලන යතුර තද කරනවා. කීබෝඩ් එකේ control key ගැහුවට පස්සේ ස්ලයිඩ් එක මාරු වෙනවද? ඒක එන්නේ නැහැ. යතුරු පුවරුවේ දකුණු විතලයේ right එක ක්ලික් කරාම ඊළඟ එකට යනවා. උත්තරේ මොකද එන්නේ? A සහ C. A සහ C එන්න ඕන. හොඳ A සහ C. ඔයිට අමතරව ඔයගොල්ලෝ මතක තියාගන්න තව එනවා. දැන් අපි අහන්නේ ඊළඟ ස්ලයිඩ් එකට යන්නනේ. next slide කියනකොට PowerPoint වල එන shortcut කීපයක් තියෙන එක තමයි මොකද්ද? arrow key එක මේක right arrow key එකෙන් යන්න පුළුවන්. down arrow key එකෙන් යන්න පුළුවන්. ඊට පස්සේ enter key එක ගහලා යන්න පුළුවන්. මම ටික තේරම දීලා ඇත්තේ. හරිනේ? ඊගාට මොන වෙන්න පුළුවන්? ස්පේස් එකෙන් යන්න පුළුවන්. ඔන්න මේ ටික ලියාගන්න. ස්පේස් එකෙන් යන්න පුළුවන්. හරි. ඊට පස්සේ එන්න අකුර ගහලා යන්න පුළුවන්. next කියන එකෙන් යන්න එන්න අකුරෙන් යන්න පුළුවන්. ඊට පස්සේ ක්ලික් කරලා යන්න පුළුවන්. ඔය ටික ඊගාට කීබෝඩ් එකේ මම mouse එකේ scroll බටන් එක දෙනවා. scroll කරලා ඉස්සරහට යන්න. ඊට ඔය ටික තමයි මතක තියාගන්න ඕන. හොඳේ. මතකයි නේද? next slide එකට PowerPoint එක යන්නේ arrow key දෙකෙන් තියෙන. arrow key දෙකෙන්ම යන්න පුළුවන්. enter key ගැහුවත් යනවා. space bar ගැහුවත් යනවා. එන්න අකුර ගැහුවත් යනවා. mouse එක click කර කරත් යන්න පුළුවන්. scroll button එකෙන් ඉස්සරහට යන්න පුළුවන්. ඔන්න ඔය ටික මතක තියාගත්තා නම් හරි. next slide එකට යන්න පුළුවන් ක්‍රම. පෙර කතාවට previous එකට යනවා නම් මොනවද තියෙන ක්‍රම? previous එකට යන්න පුළුවන් shortcut. back arrow key එකෙන් යන්න පුළුවන්. up එකෙන් යන්න පුළුවන්. P අකුර ගහලා යන්න පුළුවන්. ඊගරවන ෂෝට්කට් තියෙන ඔච්චරයිනේ. ඊට පස්සේ ස්ක්‍රෝල් බටන් එකෙන් උඩට යන්න පුළුවන්. එයාට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. chat එකට දාන්න PowerPoint ගැන හරි මොකක් හරි ගමන්න. ඒ ටික හරිනේ. ඊගාවට අපි ඔක මොකද දාන්නේ? මේ 16 වෙනි ප්‍රශ්නෙට ටික. අර ඕන්න ලියා ගන්න ඕනේ. ඊට පස්සේ database ගැන ප්‍රශ්නයක් අහනවා. සම්බන්ධ දත්ත සමුදායක් සම්බන්ධ නිවැරදි වන්නේ relational database එකක් ගැන නේ අහන්නේ. relational database එකක් ගැන නිවැරදි ප්‍රකාශය මොකක්ද කියලා අහනවා. ශේෂ්ත්‍රවල එකතුවක් රෙකෝඩයක් කියලා කියනවලු. දැන් database එකක දැන් මේක student number student name ඒව මොනවද ශේෂ්ත්‍රනේ. ශේෂ්ත්‍ර එකතු වෙනන් පස්සේ රෙකෝඩයක් හැදෙනවා. හරිනේ. දැන් මේක student ID එකයි සමන් කියන නම එකතු වෙනන් පස්සේ මොනවද වෙන්නේ? ඒ රෙකෝඩ් එක හැදෙලා ඉවරයි. දැන් මේක student ID එකයි subject එකයි teacher name එක හැදෙනන් පස්සේ ඒක රෙකෝඩ් එකක් හැදෙනවනේ. ඒතර ශේෂ්ත්‍ර එකතු වෙනන් පස්සේ රෙකෝඩ් එකක් හැදෙනවා කියන එක හරි. දැන් රෙකෝඩ් එකතු වෙනන් පස්සේ වගුවක් හැදෙනවා. මෙතන රෙකෝඩ් හතරක් තියෙනවනේ. ඔය රෙකෝඩ් හතර එකතු වෙනන් පස්සේ මොකක්ද හැදෙන්නේ? ස්ටුඩන්ට් කියන ටේබල් එක හැදෙනවා කියන එකත් හරි. වගු වල එකතුවක් සම්බන්ධ දත් සමුදායක් වේ. ටේබල් ගොඩක් එකතු වෙනන් පස්සේ ඒකට ඩේටාබේස් එකක් කියනවා කියන එකත් හරි. දැන් මෙතන ඩේටාබේස් එක හැදෙන්නේ මේ වගු තුන එකතු වෙලානේ. ඒ උත්තර ටික තේරම හරිනේ. ඉතින් අහන්නේ මොකද්ද? ABC සියල්ලම හරි. දැන් උත්තරේ ලියා ගන්න එක නේ අදහස තේරුම් ගන්න. ඔය ආපහු මං එන ඩේටාබේස් එකක් හැදෙන විදිය කියන හැදෙන්නේ කොහොමද? ගන්න ඩේටාබේස් එකක් හැදෙන්නේ මුලින්ම එකතු වෙනවා data. data වලින් හැදෙනවා මොකද්ද? field එකක්. ශේෂ්ත්‍රයක් හැදෙනවනේ. ශේෂ්ත්‍රයක තුනෙන් පස්සේ හැදෙනවා මොකද්ද? මම මේකත් ඔයගොල්ලෝ දීලා තියා ගන්න රෙකෝඩ් එක. රෙකෝඩ්ස් එක තුනෙන් පස්සේ හැදෙනවා මොකද්ද? හරිනේ ෆීල්ඩ්ස් කියලා කියන්නේ මේවා. ඒක හැදෙනවා රෙකෝඩ් එකක්. රෙකෝඩ් වලින් හැදෙනවා ටේබල් එක. ටේබල් කීපයක් එකතු වුණාම හැදෙනවා මොකද්ද? ඩේටාබේස් එක. ඔකත් ඕන ලියලා තියාගන්න. හරිනේ? තේරුණා නේද ඒක එතකොට? 16 හරි. 17 බලන්නකො ඩේටාබේස් ප්‍රශ්නයක් අහලා තියෙනවා. අනිවාර්යයෙන් මේ ෆෝමැට් එක ඔයගොල්ලෝ මේ පාරත්
ඔය විදිහම තමයි එන්නේ. 17 18 ප්‍රශ්න ටික එන්නේ database වලින්. මෙහෙමයි තියෙන්නේ. වගු තුන දීලා තියෙනවා මොකද්ද? student table එකයි, subject table එකයි, enroll බඳවා ගැනීම වගුවයි කියලා තියෙනවනේ. ඒකේ තියෙනවාද student ID, student name. අන්න ශිෂ්‍ය වගුවේ තියෙන ළමයාගේ ID එකයි, ළමයාගේ නමයි. subject වගුවේ තියෙන මොනවද? subject ID එකයි, subject name එකයි, teacher name එකයි. බඳවා ගැනීම වගුවේ තියෙන ළමයාගේ ID එකයි, subject ID එකයි, බඳවාගත දිනයයි. අහන්නේ බඳවා ගැනීම වගුවේ enrollment table එකේ primary key එක මොකද්ද කියලා අහනවනේ. ඔගේ primary key එක මොකද්ද වෙන්න ඕනේ? බඳවා ගැනීම වගුවේ primary key එක. පුළුවන් නම් කියනවා මේකේ primary key එක මොකද්ද කියලා. මේක student ID එක primary key කරන්න පුළුවන්ද? බෑනේ. එකම ID එක දෙපාරක් තියෙනවා. එකම ළමයා මාක් කරනවද? විෂයන් කීපයකට යන්න පුළුවන්. ඒ subject ID එකේ මොකෝ වෙන්නේ? subject ID එකේ ඒත් එහෙම එකම දැන් එකම ළමයා මොකක් කරනවද? එකම විෂයට නැතුණාට විද්‍යාව නම් විද්‍යාවට ළමයි කීප දෙනෙක් එනවා. ඒ කියන්නේ subject ID එකත් අනිවාර්යෙන් repeat වෙනවා. ඒත් ඒක primary key කරන්න පුළුවන්ද? ඒක කරන්නත් බෑ. නේ? දිනෙත් එහෙමනේ එකම දිනේ ළමයි රෙජිස්ටර් වෙන්න පුළුවන් නිසා ඒක කරන්නත් බෑනේ. ඒත් අපි primary key හදාගන්නේ කොහොමද? උත්තරයක් දන්න කෙනෙක් ඉන්නවා. මේක student ID ගන්නත් බෑ. subject ID ගන්නත් බෑ. subject ID එකත් එක date එක ගන්නත් බෑ. හේතුව මොකද? එකම විෂයට අර දැන් නිමලුයි කමලුයි කියලා හිතන නිමලුයි කමලුයි දෙන්නම ඇවිල්ලා එකම විෂයට බැඳුනොත් මොකෝ වෙන්නේ? නැත්නම් හිතනකො නිමල් කියලා නිමල් ඇවිල්ලා දැන් මේ නිමල්නේ නේ S බිඳුව නිමල් එකම දවසේ සබ්ජෙක්ට් දෙකක රෙජිස්ටර් වෙනවා. ඒතර ප්‍රයිමරි කී කරන්න බෑනේ ඒක. ප්‍රයිමරි කී ගන්න වෙන්නේ මොකද්ද? ඔයාලට ස්ටුඩන්ට් ID එකයි සබ්ජෙක්ට් ID එකයි තමයි ගන්න වෙන්නේ. හරිනේ? ඔක තමයි තියෙන්නේ. ඒකට අපි කියන මොන යතුරේ කියලා. ප්‍රාථමික යතුරට ප්‍රාථමික යතුර හදනකොට දෙකක් හෝ කීපයක් පාවිච්චි කරලා ඒකට කියන සංයුක්ත යතුර නැත්නම් කොම්පොසයිට් කියලා කියනවා. ප්‍රාථමික යතුර විදියට මොකක් පාවිච්චි කරනව නන්ද? වෙනත් ශේෂ්ත්‍රයන් දෙකක් හෝ කීපයක් එකතු කරලා ගත්තොත් ඒකට කියනවා කියලාද සංයුක්ත ප්‍රාථමික යතුර කොම්පොසයිට් කියලා කියනවා. ඒක ගන්නේ එක ශේෂ්ත්‍රයක් පාවිච්චි කරලා ප්‍රාථමික යතුර හදාගන්න බැරි නම් විතරයි. ඊට පස්සේ යනවා මෙව දත්ත සමුදායේ ආගන්තුක යතුර මොකද්ද කියලා. ওই ඩේටාබේස් එකේ ආගන්තුක යතුර වෙන්නේ මොකද්ද? අදහස් තියෙනවා නම් කියන ආගන්තුක යතුර වෙන්න ඕනේ. මොකද ආගන්තුක යතුර වෙන්නේ? අදහසක් තියෙනවද? ආගන්තුක යතුරේ කියන මද එක වගුවක ප්‍රයිමරි කී එකක් විදිහට තියෙන එකක්. වෙනත් වගුවක සාමාන්‍ය ශේෂ්ත්‍රයක් විදිහට රිපීට් වෙනවා නම් ඒකට කියනවා මොකද්ද ආගන්තුක යතුරක් කියලා. දැන් උදාහරණ දැන් මේකේ ප්‍රයිමරි කී වෙන්න ඕනේ ස්ටුඩන්ට් ID. මේකේ ප්‍රයිමරි එකේ සබ්ජෙක්ට් ID නේ. මේ දෙකෙන් එකක් වෙනම වගුවක සාමාන්‍ය ශේෂ්ත්‍රයක් වෙනවා නම් ඒක තමයි ආගන්තුක යතුර. දැන් උදාහරණ දෙන්න විෂය වගුවේ සබ්ජෙක්ට් ID එක. ඒක එන්නේ ඒක ප්‍රාථමික යතුර. ශිෂ්‍ය වගුවේ ස්ටුඩන්ට් ID එක. ශිෂ්‍ය වගුවේ ස්ටුඩන්ට් ID එක. ඒකනේ. ඒක ගන්නත් බෑ ඒකත් ප්‍රාථමික යතුරයි. බඳවා ගැනීම වගුවේ ඩේට් එක. මේක ඩේට් එක අපිට සාමාන්‍යයෙන් ගන්න බෑ මේක හොයවත් එක තැනකවත් ප්‍රයිමරි කී කරලා නැහැ නේ ඒක නිසා ඒක ගන්නත් බෑ. බඳවා ගැනීම වගේ සබ්ජෙක්ට් ID එක. බඳවා ගැනීම වගේ සබ්ජෙක්ට් ID ගන්න පුළුවන් හේතුව මේක මෙතන ප්‍රයිමරි කී එක. මෙතන සාමාන්‍ය ශේෂ්ත්‍රයක් රිපීට් වෙන එකක් නේ. ඒතර උත්තරේ එන්න ඕනේ මොකද්ද ඔන්න ඔක. ආගන්තුක යතුරේ කියන්නේ එක වගුවක ප්‍රයිමරි කී එකක් විදිහට තියෙන එකක්. වෙනත් වගුවකදී සාමාන්‍ය ශේෂ්ත්‍රයක් විතර පාවිච්චි කරනවා නම් ඒකට ආගන්තුක යතුරක් කියලා කියනවා. ඔන්න වගේ උත්තර ටික මතක තියාගන්න පුළුවන් නම් හරියි. හරිද? දැන් මේ 21 ගිය අවුරුද්දේ පේපර් එකනේ. දැන් ප්‍රශ්න 18ක් කරා. එකකවත් හිතන තරම් දේවල් ප්‍රශ්න දෙන්නේ හිතන තරම් කරුණු දෙන්නේ නැහැ. සාමාන්‍ය සරල ප්‍රශ්න ටිකක් අහලා තියෙනවා. ඒ කියන්නේ මොකක්ද IT වලට එකක් ගන්න බැරි නම් සාමාන්‍යයෙන් ළමයෙක් ඉගෙනගෙන. හරිනේ ඒක මහ ලොකු ඇත්තටම පොදු වැඩක් වෙන්න ඕනේ. ඒ එකක් හරිනේ B එකක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක ෆේල් වෙනවා නම් S එකක් වගේ මට්ටමක යනවා නම් ඇත්තටම ලොකු අවුලක් තියෙනවා. මේක එහෙම අමාරු තරම් දෙයක් නෙමෙයි. දැන් මම කිව්වේ මෙතන තියෙන දේවල් වලින් හරිනේ. මේ අමාරු ප්‍රශ්න එකක්වත් අහුන්නේ නැහැ දැන්ට. ෂේන් ජියෝග්‍රැෆි විෂය අතහැර පොලිටිකල් සයන්ස් විෂය ලියාපදිංචි වෙනවලු.
මේ සඳහා කුමන වගුව යාවත් කරන්න කළ යුතුද? දැන් ෂේන් කියන ළමයා ජියෝග්‍රැෆි අයින් වෙලා පොලිටිකල් සයන්ස් වලට යනවනේ. මොකක්ද අහලා වෙනස් කරන්න ඕන වගුව? මොකද්ද වෙනස් කරන්න ඕන වගුව? බලන්නකො ෂේන් කියන ළමයා. ඒතර ෂේන් කියන ළමයා දැනටත් ඉන්නවනේ. ඒ වගුව වෙනස් වෙන්න ඕනේ. ෂේන් කියන්නේ 1004 නේ. ෂේන් කියන්නේ 1004 කියන ළමයා ජියෝග්‍රැෆි ටීචර් නේම් එක සිල්වා. ජියෝග්‍රැෆි අතහැරලා මොනවලට යනවයි කියලා කියන්නේ කෙමිස්ට්‍රි වලටනේ. මොකද වෙනස් වෙනවද වගුව? මම ප්‍රශ්න මෙතන ජියෝග්‍රැෆි අතහැරලා පොලිටිකල් සයන්ස් වල රෙජිස්ටර් වෙනවා කියලා කියන්නේ නේ. ඒතර මෙතන මාක් වෙන්න ඕනේ. S බිඳුවයි බිඳුවයි හතරේ ජියෝග්‍රැෆි කියන එක වෙනස් වෙන්න ඕනේ. එතෙන්ට මොකද වැටෙන්න ඕනේ? එතෙන්ට පොලිටිකල් සයන්ස් කියලා වැටෙන්න ඕනේ. ඊගාවට බඳවා ගැනීම වගේ මාක් වෙන්න ඕනේ. 1004 කියන ළමයා කොහෙට යනවා කියලා කියන්න ඕනේ. පොලිටිකල් සයන්ස් වලට යන්න ඕනේ. ඒ කියන්නේ 1.0.4 නෑ ස්ටුඩන්ට් ID එක ඔය 1.0.4 සබ්ජෙක්ට් ID එක මාක් වෙන්න ඕනේ පොලිටිකල් සයන්ස් වල. S බිඳුවයි බිඳුවයි පහ කියලා දිනේ වැටෙන්න ඕනේ. ඒ මේ වගේ වෙනස් වෙන්න ඕනේ අලුතෙන් ආපු ළමයෙක් වෙන නිසා සබ්ජෙක්ට් එකට. හරි ඒක ආපු මෙතන ආපු ගාම මොකද වෙන්නේ? මේ වගේ එතන ඉබේට වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවනේ නේ. ඒතර උත්තරේ මොකක්ද දෙන්න ඕනේ? ඒ උත්තරේ එන්න ඕනේ මොකක්ද කියන්නේ? බඳවා ගැනීම වගේ විතරක් වෙනස් වුණොත් හරියන්නේ නැහැ නේ. ඒ බඳවා ගැනීම වගේ වෙනස් වෙනකොට මේකත් වෙනස් වෙන්න එපා. සබ්ජෙක්ට් නේම් එකේ යාගේ යමේ. බලමු උත්තරේ මොකක්ද දෙන්නේ කියන්නේ. කරදරේ happy to real නිසා. මොකද්ද? බඳවා ගැනීමේ වගුවයි විෂය වගුවයිනේ බඳවා ගැනීම වගේ විෂය වගේ වෙනස් වෙන්න ඕනේ. ඒ ළමයිගේ සබ්ජෙක්ට් එකත් මාරු කරලා දාන්න එපා. ඊට තියෙනවා වෙබ් පිටුවක නිවැරදි වෙබ් පිටුවක නිවැරදි HTML ටැග් එක මොකද්ද කියලා අහනවානේ සීක්වන්ස් එක පිළිවෙල තමයි අහන්නේ. මුලින්ම එනවා HTML ටැග් එක එනවා. ඊගාට මොකක්ද එන්න ඕන? HTML එකෙන් පස්සේ එන්න ඕනේ head එකනේ. head එකෙන් පස්සේ මොකක්ද එන්න ඕන? title එක. title එකෙන් පස්සේ මොකක්ද එන්න ඕන? එහෙමනේ පිළිවෙල එන්නේ. දැන් කලබලට අමතක වෙන දැන් ඕ මහ ලොකු දේ සාමාන්‍ය මෙහෙමනේ HTML ටැග් එක එනවා. HTML එකෙන් පස්සේ මොකද තියෙන්නේ? head එක තියෙනවා. head එක ඇතුලෙන් title එක තියෙන්නේ. title එක තමයි අපි පිටුවේ මාතෘකාව දානවා. title එක වහනවා. ඊගාවට head එක වහනවා. ඊට පස්සේ body එක open කරලා දිගට කරන් යන එකනේ තියෙන්නේ. ඔක තමයි පිළිවෙල එන්න ඕනේ. ඒ උත්තරේ එනවනේ දෙකම එකට. එකේට ඔක පටල වෙන්න පුළුවන් මොකද්ද? title එකයි head එකයි මාරු වෙන්න පුළුවන්. නමුත් එන්නේ මොකද? head එකෙන් පස්සේ තමයි title එක එන්න ඕනේ. ඊගාට තියෙන්නේ මොකද්ද? ඊගාට තියෙනවා පහත කුමන වගන්ති නිවැරදි වන්නේද? HTML උසුරන මගින් වෙබ් අතිරේක්ෂුව තුළ වෙබ් පිටු දිසනයරු නිර්ණය කරයි. නිර්ණය කරනවා කියන්නේ තීරණය කරනවා කියන එකනේ. HTML ටැග් වලින් තමයිලු වෙබ් බ්‍රවුසර් එක ඇතුලේ වෙබ් පිටුව පෙන්වන්නේ කොහොමද කියලා කියන එක හරිද නැද්ද? HTML ටැග් එකෙන් කරන්නේ මේකනේ. HTML ටැග් එක මොකද කරන්නේ? වෙබ් පිටුවේ මොනවා හරි දෙයක් පෙන්වන උදාහරණයක් තමයි දැන් මට ICT කියන වචනේ මාක් කරනවා. තද පාටෙන් පෙන්වන්න ඕන නම් මේක B ටැග් එක ඇතුලේ ලියනවා. ඇලාපුරෙන් ලියන්න ඕන නම් I ටැග් එක ඇතුලේ ලියනවා. ඒ B ටැග් එක වහනවා I ටැග් එක වහනවා. හරි එතන වෙබ් බ්‍රවුසර් එක ඇතුලේ කොහොමද පෙන්වන්නේ නේ?
වෙබ් පේජ් එක පේන විදිය පෙන්වන්නේ මෙන්න මෙහෙමයි කියලා කියන ටැග්ස් වලින්. ටැග් කියන්නේම කොහොමද ඒක මොකද්ද? ටැග් කියන්නේ මොකද? ඒ කියන්නේ වෙබ් පිටුවක අන්තර්ගතය කෙසේ දැర్శණය යුතුද කියන එක ස්පෙસિෆයි කරන්න නිශ්චය කරන්න මොකද්ද පාවිච්චි කරන්නේ අපි? ටැග්ස් තමයි පාවිච්චි කරන්නේ. ඒ නිසා ඒක හරි. ලෝක විසිර වියමනයේදී www වලදී වෙබ් පිටුවක් අනන්‍යව හඳුනාගන්නේ URL එකෙන්ද? හරිද නැද්ද? හරිනේ වෙබ් පිටුවක් අනන්‍යව හඳුනාගන්නේ URL එකෙන්. ඒක හරි. මේකත් හරි මේකත් හරි. අදිසන්ධාන ලෝක විසිරවීමේදී වෙබ් පිටු සම්බන්ධ කිරීමට ලබා දෙන හයිපර්ලින්ක්ස් පාවිච්චි කරලා www වලදී වෙබ් පිටු අතර සම්බන්ධතා හදන්න පුළුවන්ලු. පුළුවන්ද බැරිද? පුළුවන් ඉතින් අපිට එක පිටුවක ඉඳලා අනිත් පිටුවට යනවනේ ලින්ක් එක උඩ ක්ලික් කරගමන් ටක් ගාලා ඊළඟ පිටුවට මාරු වෙනවනේ. ඒකත් හරි. ඒතර උත්තරේ මොකද්ද වෙන්න ඕනේ? ABC සියල්ල නිවැරදි. මේක වචනේ වචනේ බලන්න හොඳ. හරි මේක ලෝක විසිරවීමේදී වෙබ් පිටුවක් අනන්‍යව හඳුනා ගන්නු ලබන්නේ URL මගින්. වෙබ් පිටුවක් හෝ වෙබ් අඩවියක් අනන්‍යව හඳුනාගන්නේ URL වලින් කියන එක හරිනේ. හයිපර්ලින්ක්ස් භාවිතා කළ ලෝක විසිරීමේ වෙබ් පිටු එක හරි. එහෙනම් හයිපර්ලින්කින් අපිට පුළුවන් මොනව කරන්නේ? වෙබ් පේජ් අතර සම්බන්ධතාව හදන්න පුළුවන්. වෙබ් සයිට් අතර සම්බන්ධතාව හදන්න පුළුවන්. ඒ හයිපර්ලින්ක් එකක් අපිට පාවිච්චි කරලා වෙබ් පිටුවකට සම්බන්ධ හදන්න පුළුවන්. වෙනත් වෙබ් අඩවියකට සම්බන්ධය හදන්න පුළුවන්. වෙනත් ඕනෑම ගොනුවකට සම්බන්ධයක් හදලා තියන්න පුළුවන්. ෆොටෝ එකකට වීඩියෝ එකකට නම් සම්බන්ධය හදන්න ඕගෙන්ද අපි මොකද සම්බන්ධන්නේ? ටැග්ස් වලින් නෙමෙයි සෝරි. හයිපර්ලින්ක් වලින් තමයි සම්බන්ධය හදලා තියෙන්නේ. වෙන ක්‍රමයක් නෑ නේ හදන්න. නේ? ඊගාවට තියෙනවා. ඒතර එකක් හරි 21 ඉවරයි. http www.gov.lk කියන නැමැති URL එක සහිත ශ්‍රී ලංකා රජයේ නිල වෙබ් ද්වාරයට අධිසන්ධානයක් නිර්මාණය කිරීමට දාගත හැකි නිවැරදි වෙච්ච. මේ කියන හයිපර්ලින්ක් එකක් හදන ටැග් එක තමයි අහන්නේ. හයිපර් අතරම මේක ලේසි. ඕන කෙනෙක් දන්නවා හයිපර්ලින්ක් එකේ ටැග් එක මොකද? HREF කියලා දන්නවනේ. එහෙම උත්තර දෙන්නේ එකයි මේ. අපි දන්නවා මේක වැරදි. මෙහෙම දාන්න බෑ. මෙහෙම දාන්නත් බෑ. මෙහෙම දාන්නත් බෑ කියලා දන්නවා නම් ඉබේටම ඉතුරු වෙන්නේ මේක විතරයි. සමාන උත්තර කිසිම දෙයක් දීලා නැහැ ඒකේ. ඒක හයිපර්ලින්ක් කියලා ලියන්නේ මෙහෙම HREF කියලා සම්බන්ධ වෙනවන ස්ථානය දැම්මා. මේ තියෙන්නේ මොකද? වෙබ් පිටුවේ පෙන්වන්න ඕන වචනේ මේ තියෙනවා. අන්තිමට ඒ ටැග් එක වහනවා. දැන් මෙහෙම ප්‍රශ්නයක් දුන්නා කියලා හිතන්නකෝ. වෙබ් පිටුව මත වචනයක් තියෙනවා ප්ලේ කියලා. හරිනේ? ඔය ප්ලේ කියන වචනේ උඩ ක්ලික් කරාම එතනකෝ 123.mp4 කියලා වීඩියෝ එකක් ප්ලේ වෙන්න ඕන. කොහොමද ඔක හදන්නේ? අපෝ වරක් කියන්නම්කෝ. හරිනේ? වෙබ් පිටුව මත තියෙනවා ප්ලේ කියලා බටන් එකක්. ඔය ප්ලේ කියන බටන් එක උඩ ක්ලික් කරාම 123.mp4 කියන වීඩියෝ එක ප්ලේ වෙන්න ඕන. කොහොමද කරන්න කියලා නේ අහන්නේ. කොහොම එන්නේ එතකොට? එතන වෙබ් පේජ් එක උඩ තියෙනවා ප්ලේ කියන වචනය. ඕක උඩ ක්ලික් කරාම ප්ලේ වෙන්න ඕනේ මොකද්ද? 123.mp4 කියන වීඩියෝ එක ප්ලේ වෙන්න ඕන. කොහොමද හදන්නේ? ඒක හදන්නේ මෙහෙම. HREF සම්බන්ධ වෙන්නේ මොකද්ද එතකොට ඔකට? 123.mp4 තමයි සම්බන්ධ වෙන්න ඕන. දාලා පේජ් එකේ තියෙන වචනේ මොකද්ද? ප්ලේ කියන වචනේ තමයි තියෙන්නේ. ඊට පස්සේ මොකද? ඒක වහනවා. ඔච්චරයි තියෙන්නේ. හයිපර්ලින්ක් එක ලියන පොඩ්ඩක් හුරු වෙන්න ඕනේ. එතන මේ තියෙන්නේ පේජ් එකේ පෙන්වන වචනේ. ඊට පස්සේ ඒක උඩ ක්ලික් කරාම සම්බන්ධ වෙන්න ඕන ලින්ක් එක තියෙන මොකද්ද? HREF කියලා කියන්නේ hypertext reference කියන එකනේ. ඒකත් එක්ක සම්බන්ධ වෙන්න ඕන. දැන් මේක අපිට පුළුවන් ෆයිල් එකක් වෙන්නත් පුළුවන්. වෙබ් පේජ් එකක් වෙන්නත් පුළුවන්. වෙන සයිට් එකක් වෙන්නත් පුළුවන්. ඕනම තැනකට සම්බන්ධය හදලා තියාගන්න පුළුවන්. හරි නේද ඒක? ඒත් ඒක ඉවරයි. දැන් ඔන්න 22ත් ඉවරයි. දැන් තියෙන්නේ 23. දැන් එතනින් පස්සේ HTML ප්‍රශ්න කීපයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ දීලා තියෙන HTML tag එකක් දීලා තියෙනවනේ. දීලා ওই tag එක ගැහුවට පස්සේ එන වගුව තමයි පුරවන්න තියෙන්නේ. දැන් ඒකේ තියෙන එක table board. සමාන දෙකනේ. අනිවාර්යෙන් වටේ ඉරි ටික පේන්න තියෙනවා. ඒකෙන් හොයාගන්න බෑ අපිට. මේ table board එකේ දීලා තියෙන්නේ. එකෙන් එකට බලයි. ඒකට දෙන TR. ඒ කියන්නේ මොකද මේක එන්න ඕන පේලිය පටන් ගන්නවා. පළවෙනි පේලිය පටන් ගන්නවා. පටන් අරයි table heading තියෙනවනේ. table heading විදියට තියෙනවා company name එකයි. ඊගාට දෙවෙනි එක තියෙනවද contact number එක. ඒක මේකේ contact number එක. table heading එක හරිනේ. මේකේ තීරු දෙකක් එන්න ඕන. එහෙම ගත්තට පස්සේ
මේකත් වැරදි මේ දෙකෙන් එකක් තමයි තෝරගන්න වෙන්නේ. එතන පළවෙනි පේළිය ඉවරයිනේ. දෙවෙනි පේළිය පටන් ගන්නවා. දෙවෙනි පේළිය පටන් අරගෙන ඒක තියෙනවා. දෙවෙනි පේළිය පටන් අරගෙන TD රෝස් පෑන්. මේ රෝස් පෑන් කියලා කියන්නේ මොකක් කරන එකද? පේළි දෙකක් එකතු කරනවා. පේළි දෙකක් එකතු කරලා ඒක දානවා මොකද්ද? TD රෝස් පෑන් කියලා කියන්නේ පල්ලෙහාට පේළි දෙකක් එකතු වෙනවා. ඉතින් මෙතන දෙකක් එකතු කරලා එතන දාන කම්පැනි නේම් කියලා දානවා. හොඳයි. එතන කම්පැනි නේම් එක දාලා ඊට පස්සේ මොකක් කරනවද? ඊළඟ ටේබල් ඩේට් එකේ දානවා. මෙහෙම. එතන දානවා ෆෝන් නම්බර් එක 0112 ඉතින් එක කොටුවක් හිස් වෙන්න ඕනනේ. ඊළඟ TR එක එහෙම තමයි තියෙන්නේ. ආපහු TR එකක් ඕපන් කරලා ඒ TR එක වහනවනේ. TR TD රෝස් පෑන් සමාන දෙක රෝස් පෑන් සමාන දෙක කියලා දාලා ABC ලිමිටඩ් දැම්මට පස්සේ එතන රෝ දෙක එකතු කරලා ඒක තියෙනවා ABC කියලා. ඊළඟට TD එක දානකොට එතන උඩ කොටුව හිස් කෑ දෙක දානවනේ යට කොටුව හිස් වෙන්නේ. අලුතෙන් රෝ එකක් පටන් අරගෙන ඒකේ ටේබල් ඩේට් එක දානවා කියලාද? මොකද උලක් තියෙනවනේ. ඊට පස්සේ හතරවෙනි පේළියේ තියෙනවා TR TD XYZ and sons. කියලා ෆෝන් නම්බර් එක තියෙනවා. මේකේ උත්තරේ නම් ගන්න වෙන්නේ මේකේ විදිහට මේක තමයි. නමුත් මෙන්න මෙතන අවුලක් තියෙනවනේ. ආපහු පාරක් ඕනනම් බලමු. මේකේ පළවෙනි පේළිය පටන් ගන්නවා. පළවෙනි පේළිය පටන් ගන්න ඒකේ දාන කම්පැනි නේම් එකයි ඊගාට දාන මොකද්ද? contact number එක. ඒක හරි. ඊළඟට දෙන දෙවෙනි පේළිය පටන් අර ගන්නකොට දෙවෙනි පේළිය පටන් ගන්න TD රෝස් පෑන් සමාන 2 කියලා දානවනේ. මොකක් වෙනවද? තීරු දෙකක් එකතු වෙන්න ඕනනේ. තීරු දෙක එකතු වෙලා ඉවර වෙලා එතන වැටෙනවා කියලා ABC limited කියලා වැටෙනවා. ඊළඟට මොකක් වෙනවද? ඊළඟ ඩේටා එක එන්න ඕන 0.112 එහෙම අංකයක් වැටෙනවා. ඒක ආපහු ටේබල් රෝ එක දාන මේගල් රෝ එක කියන්නේ මේකේ මෙතන වැටෙනවා කියලා. මෙතන වෙන 0.11 තමයි ෆෝන් නම්බර එක වැටෙනවා. ඊළඟ TR එකේ තියෙන මොකද්ද? XYZ and sons කියලා තියෙනවා. ෆෝන් නම්බර එක තියෙනවා. ඒක උත්තරේ මොකක්ද දෙන්න ඕන? මේක තමයි ගන්න වෙන්නේ නේ. හරි. දැන් විතර පළවෙනි පාරේම මේ දෙක අයින් වෙලා ගියානේ. ඊට හිතන දේ ඔයගොල්ලෝ මේ දෙක විතරයි. ඒකෙත් හිතන දෙයක් නෑ අමාරු නෑ හේතුව මොකද්ද? රෝස් පෑන් එක දීලා තියෙන ABC වලට දැන් මෙතන රෝස් පෑන් එක වලට තියෙන XYZ වල. ඒතර මේකත් අයින් වෙනවනේ. ඉබේටම මේක ඉතුරු වෙනවා. ඔහොම හිතන්නේ කියලා AC ඔයගොල්ලන්ට. දැන් මහා ලොකු දෙයක් ඕක තියෙන්නේ නෑ සරලව උත්තර ලියාගෙන පුළුවන් මට්ටමක් එකේ ආවනේ. ඊගාවට ගන්න මොකද්ද? ඒතර දැන් 24ක් ඉවරයි. තා ප්‍රශ්න 15යි තියෙන්නේ හොඳේ. ප්‍රශ්න 15 එක අමාරු එකක්වත් තියෙනවද නෑනේ. එක අමාරු ප්‍රශ්නයක් තියෙන්නේ නෑ තාම. මම කිව්වා ඔයගොල්ලෝ බර IT වලට බය වෙලා ඉන්නවනේ ඒක අඩු ගන්න ඒකවත් නැති කරගන්නකො මේ පේපර් එක බලලා. පහ සඳහන් දෑ අතරින් කුමක් අන්තර්ජාල නියමාවලි ලිපිනයක් සඳහා නිවැරදි උදාහරණය වන්නේ? පහත සඳහන් දෑ අතරින් කුමක් අන්තර්ජාල නියමාවලි සඳහා උදාහරණය වන්නේද කියලා අහනවනේ. පහ සඳහන් දෑ අතරින් කුමක් දැන් ඔයගොල්ලෝ දන්නවා ඕන වෙලාවක අන්තර්ජාලය තුල මොනවා හරි දත්තයක් තෝරගන්න නම් දත්තයක් හදන්න නම් ඕන උපකරණයක් අනන්‍යව හඳුනා ගන්න නම් අපි පාවිච්චි කරන IP address එක. එක පාන්ට වීඩියෝ එකක් වෙන්නත් පුළුවන්. උපකරණයක් වෙන්නත් පුළුවන්. print එකක් වෙන්නත් පුළුවන්. හැම වෙලාවෙම හැම එකටම තියෙන මොකද අන්තර්ජාලය තුළ IP address එකක් හම්බ වෙනවා අනන්‍යව හඳුනා ගන්න. IP address එකක සාමාන්‍යයෙන් format එක තමයි. ඒක කොටස් හතරක එකතුවක්.
හරිනේ. එන්නේ අඩුම IP එක තමයි 0.0.0.0. වැඩිම IP එක තමයි 255 255 255 255. 10 පාදෙන් ලිව්වොත් දැන් මේක දීමයාගයක් විතර ලිව්වොත් මොකද වෙන්න ඕනේ? 0.8 එනේ බිට් 32ක් වෙන්න ඕනේ. IP ඇඩ්‍රස් එක සාමාන්‍යයෙන් බිට් 32ක් වෙන්න ඕනේ. එනේ බිට් 32යි කියලා කියනවාද 0.8 එනේ එකකට 0.8 වෙන්න 0.4ක් 32ක් එනවා. 255 බයිනරි කරන් පස්සේ එකේ වටක්නේ. ඒතර මේකේ IP ඇඩ්‍රස් එකක එන්න පුළුවන් අඩුම එක තමයි Gmail සංඛ්‍යාවක ඇදලා 0.8යි 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 0.8. වැඩිම IP එක තමයි එන්න පුළුවන් එකේ වටයි එකේ වටයි එකේ වටයි එකේ වට. ඒ වැඩිම IP එක අඩුම IP එක කොහමද යන්නේ? තානේ ඔක දශමයකයක් විතර ගත්තාම එන්නේ 0.255 අතර ඉලක්කම් තමයි එන්න ඕන කෑලි 4ක්. 0.255 අතරේ අගයන් තමයි එන්න ඕන. ඊට වඩා වැඩි වෙන්න බෑනේ. මෙහෙම ගත්තාන් පස්සේ මේක අහනවා නිවැරදි එකනේ. මේක ගන්න බෑ හේතුව මොකද? අදහසක් තියෙන කෙනෙක් ගන්න බැරි වෙන හේතුව. පුළුවන් කෙනෙක් කියනවා ඒකට හේතුව මොකද්ද කියලා? ගන්න බැරි වෙන හේතුව. මොකද හේතුව? පුළුවන් කෙනෙක් දා. කීයේ තියෙන්නේ? කොටස් දෙකයිනේ තියෙන්නේ. කොටස් තුනයිනේ තියෙන්නේ. අඩුම ගානේ කොටස් කීයක් තියෙනවද? හතරක් තියෙන නිසා එක ගන්න බෑ. මේක ගන්න බැරි මොකෝ? ඒක ගන්න බැරි කමන්නේ ගන්න පුළුවන් මේ 0.255 අතරේ බිට් හතරක් තියෙනවා. ඊගාවට මේක ඒක ගන්න පුළුවන් නේ. පුළුවන්ද ගන්න? බෑ මේක ගන්න බෑ. ඒක හේතුව දෙකේ කොටස් කීයක් තියෙද? කොටස් පහක් තියෙනවනේ. ඒක ගන්න බෑ කොටස් පහක් තියෙනවා. ඊගාට මේක ගන්න පුළුවන්ද? 1යි 2යි කොටස් 4යි තියෙන නමුත් මොකද වෙලා තියෙන්නේ? මේක 255ට වඩා වැඩි නිසා ඒක ගන්නත් ඇතර උත්තරේ ඉන්නේ මොකද්ද? උත්තරේ ගන්න වෙන්නේ මේක. මහ ලොකු දෙයක් නෑ සරල උත්තරයක් නේ අහලා දෙන දැක්කනේ. ඒක හරි. අනිවාර්යෙන් ওই IP ඇඩ්‍රස් එකකුත් අහන්න පුළුවන්. දැන් මේකේ අහලා තියෙන්නේ IP ඇඩ්‍රස්. නිවැරදි එක තෝරන්නේ කොහොමද ඊළඟ අවුරුද්ද දෙන්න පුළුවන් මොකද්ද? මේ වගේ IP ඇඩ්‍රස් එකක් දීලා ඉවර වෙලා ඒ IP ඇඩ්‍රස් එකේ වෙන මේ 172 කියන එක බයිනරි කරන්නයි කියන්නේ. ඒතර 172 බයිනරි කරන එක උතෝකට අග්ගාලා කරන්න මොකද්ද? ඕනනම් දෙකෙන් බෙදාගෙන යන්නත් පුළුවන්. ඊට ලේසිය මොනව කරන එකද? ඊට ලේසියට අග්ගාලා බිට්ටට ලියා ගන්න. එහෙම 1 2 4 8 16 32 64 128 කියලා දාගන්නවා. දාගෙන මොකද 172 නේ හදන්න තියෙන්නේ. 128. ඒක එක දැම්මම 128යි. 64 දැම්මොත් 180 ගණක් එනවනේ. 128යි 130යි 160ක් වෙනවා. හරිනේ 128යි 32 කියන්නේ 160යි. ඊට පස්සේ 172 වෙන්නනේ ඕනේ. 8යි 4යි 12ක් වෙනවා. ඉතුරු ටික දෙන්න ධනවම හදාගන්න එක ලේසියි. නැත්නම් 172ටක් ගාලා දෙකෙන් බෙදාගෙන ගියත් හරියි. මොනවා හරි ක්‍රමයක් පාවිච්චි කරලා ඒක හදාගන්න පුළුවන්. හරි නේද? හරි. ඒක හරි. ඊගාට ගන්න මොකද්ද? ඒතර හරිනේ දැන් ඔය මේ වලින් එන ප්‍රශ්න දෙකයි එන්න පුළුවන්. IP ඇඩ්‍රස් එක නිවැරදිව තෝරගන්න වෙන පුළුවන්. IP ඇඩ්‍රස් එක කොහොමද දීලා ඒක බයිනරි කරන්න පුළුවන්. බයිනරි දීපයක් මොනව ගන්නවද නැවත 10 පාදයට හරවලා ලියන්නේ කියන්න පුළුවන්. මේක 10 පාදයගේ මොකද කියලා අහන්න වෙන්නත් පුළුවන්. කැමති එකක්
ක්‍රම දෙක තුනක් මතක තියාගන්න. ඊළඟට විද්‍යුත් පැන් පණිවිඩයක මැකූ පණිවිඩය ගබඩා කිරීමට සාමාන්‍යයෙන් භාවිත කරන ෆෝල්ඩර් එක මොකද්ද? ඊමේල් එක තියෙනවනේ ඊමේල් එකේ ඔයගොල්ලෝ දන්න තියෙන මොනවද? ඉන්බොක්ස් එක තියෙනවා නේ. සෙන්ට් එක තියෙනවා. ඊකට මොනවද තියෙන්නේ? ඩ්‍රාෆ්ට් එක තියෙනවා. ඩ්‍රාෆ්ට් වල තියෙන්නේ මොනවද? යවන්න හැදුවට යවන්න බැරි වෙච්ච ටික කොහෙද තියෙන ඩ්‍රාෆ්ට් එකේ තියෙනවා. ඊගාට තියෙන ස්පෑම්. ස්පෑම් කියන්නේ අපි නොදන්න කට්ටිය වන ඒවා. හඳුනාගත්තොත් එයා මොනව කරනවද යන ස්පෑම් බොක්ස් එකට එයා දාගන්න. ඊගාට තියෙන ජන්ක් එක තියෙනවා. නැත්තම් ට්‍රෑෂ් කියලා කියනවා. නැත්තම් ඩිලීට් කියලාත් කියනවා. ඒ කියන්නේ මකපුව සාමාන්‍යයෙන් තියෙන කොහෙද తాවකාලිකව ජන්ක් එකේ. ඒතර මතක තියාගන්න සාමාන්‍යයෙන් අපි රීසයිකල් බින් කියලා කියන්නේ ඕක තමයි. නමුත් ඊමේල් බොක්ස් එකේ එහෙම එකක් තියෙනවද? ඊමේල් බොක්ස් එකේ එහෙම එකක් නැහැ. හොඳ ඊමේල් බොක්ස් එකේ තියෙන්නේ ඒක ට්‍රෑෂ් කියලා තියෙනවා. ජන්ක් මම මේක කිව්වා මතක තියාගන්න කියලා මතකයිනේ. ට්‍රෑෂ් හෝ ජන්ක් එක තමයි එන්න ඕනේ. එක්ක ට්‍රෑෂ් නැත්නම් ජන්ක්. ඒතර උත්තරේ එනවනේ මොකද්ද මේකට ට්‍රෑෂ් එක. ඔයා මතක නම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක 25යිනේ නේ ඉවරයි. තව 15 වැඩිනේ බලමු මේ 15වත් අග්ගා. ඊගාවට. පහළ දී ඇති URL එක සලකා බලන්න. http ඕකත් මම ඔයගොල්ලෝ කරා අනිවාර්යෙන් එනවයි කියලා කිව්ව කොටසක් නේ ඕක. නේ? ඒකේ තියෙනවා පහක් දක්වා ඇති කුමක් මගින් මම මේ ඔයගොල්ලෝ වැඩි රිවිෂන් කරන්නේ නැත්නම් මේ ටික මම නැවත නැවත කරපු නිසා ඔයගොල්ලෝ ඕනනම් මේකේ අර කතා කරනකොට කරපු රිවිෂන් ටික පරණ ඒවාල ඇති. ඒකෙන් පොඩ්ඩක් බලා ගන්න. දැන් මේකේ URL එකක් දෙලා තියෙන්නේ මේක මොකද්ද ප්‍රොටෝකෝල් එක. මේක මොකද්ද සර්විස් එක. මේකට කියනවා මාද ඩොමේන් නේම් කියලා. ඒ .lk විතරක් වෙනම ගත්තම මේක මොකද්ද? ඒක ඉහළ වසම් නාමය කියලා වෙනම ගන්නවා. මේක මොකද්ද ෆයිල් එක. කොහොමද සාමාන්‍යයෙන් ගන්න? මේක මොකද්ද? ප්‍රොටෝකෝල් එක http ප්‍රොටෝකෝල් එක. මේ තියෙන සර්විස් එක. ni.lk සම්පූර්ණයෙන් ගත්තාම මොකද්ද? ඩොමේන් නේම් වසම් නාමය. lk කැලේ විතරක් වෙනම ගත්තාම මේක මොකද්ද? අන්තිමට තියෙන කැලේ විතරක් ගත්තාම top level domain කියලා කියනවා. අන්තිම කොටස මොකද්ද? මේකේ මේ එක්ස්ටෙන්ෂන් එකත් එක්ක තියෙන කොටස ගොනුව ෆයිල් එක. මේකේ විතර A කියලා කියන්නේ මොකද්ද? වසම් නාමය. ඒතර උත්තර දෙක මේ දෙකෙන් එකක් තමයි අනිවාර්යෙන් ගන්න. මේ දෙක වැරදි. ඊට B කියලා කියන්නේ මොකද්ද? B කියන්නේ ප්‍රොටෝකෝල් එකේ කියලා. සෝරි වැරදුනානේ. මේක A කියලා කියන්නේ මොකද්ද? නියමාවලිය. ඒ කියන්නේ මේක දෙක වැරදි මේ දෙක හරි. ඊට පස්සේ මේකේ D කියලා කියන්නේ මොකද්ද? වසම් නාමයනේ. මේක. C කියලා කියන්නේ ඉහළ වසම් නාමය. ඒතර උත්තරේ මොකක්ද දෙන්න ඕනේ? උත්තරේ ගන්න වෙන්නේ තුන්වෙනි එක ගන්න වෙන්නේ නේ. මේකත් හැම අවුරුද්දෙම අහන ප්‍රශ්නයක්. කියන්නේ මේක දීලා URL එකක් දීලා මේකෙන් ගොඩක් වෙලාට එක ප්‍රශ්නයක් අහනවා. ඒක නිසා URL එක හොඳට බලාගෙන යන්න ඕනේ. මම කියනවා හැමදාම එන ප්‍රශ්න හොඳේ. එහෙනම් මේ අවුරුද්ද බලන්න මේ අවුරුද්දත් ওই ටිකම එනවා. ඔය ඕලෙවල් වල ටාගට් දෙනවා කියන එක මම හලපු දෙයක් නෙවෙයි කරනවා නම්. නමුත් එහෙම කළා ගිහිල්ලා ලකුණු අරගෙන වැඩකුත් නෑ ඕගොල්ලෝ. ඒකත් මතක තියාගන්න හොඳේ. හේතුව මොකෝ? ඔයලා දැනගෙන එපා. IT දැනගෙන එපා වැඩ කරන්න. ඒක බොරුවට උත්තර ලියලා ලකුණු අරගෙන වැඩකුත් නෑ. එහෙම ලකුණු ගත්තයි කියලා ඔයගොල්ලෝ රැවටෙන එක විතරයි වෙන්නේ. ඒක හරි. ඊගාට තියෙන 27. ඒ නිසා ඉගෙනගෙන ලකුණු ගත්තා නම් හරි. නැත්නම් IT වලට එකක් ගන්න මහලු වෙලාවක් ගන්න නෑ හොඳේ. ඊගාට තියෙනවා පහ සඳහන් කුමන සංයෝජනයක් මගින් අන්තර්ජාල සේවාවක් සහ එයට දා නියමාවලිය නිවැරදිව පෙන්වනවද කියලා අහනවනේ. පහක් දැක්කෙන කුමන සංයෝජනයක් මගින් අන්තර්ජාල සේවාවක් සහ එයට දා නියමාවලිය. ඒ උදාහරණයක් ඊමේල් තියෙනවා. එනේ ප්‍රොටෝකෝල් කීපයක් තියෙනවනේ. මොනවද ප්‍රොටෝකෝල් තියෙන්නේ? HTTP තියෙනවා. TCP/IP තියෙනවා. ඊගාවට SMTP තියෙනවා. SMTP තියෙනවා. ඊගාවට තමයි තියෙන්නේ. HTTP, TCP/IP, SMTP, POP කියලා එකක් තියෙනවා. ICMP කියලා එකක් තියෙනවා. සාමාන්‍යයෙන් එකක් අතෑරුණානේ. මෙතන HTTP කියලා කියන්නේ මොනවද? ඔය HTML
ඩොකියුමන්ට්ස් ට්‍රාන්ස්ෆර් කරන ප්‍රොටෝකෝල් එක මොකද්ද? HTTP කියලා කියනවා. IP ලිපින ලබා දීම හා මාරු කිරීම ගන්න එක මොකද්ද? TCP/IP කියලා කියනවා. විද්‍යුත් ඇපැල් හා සම්බන්ධ ප්‍රොටෝකෝල් දෙක මොකද? ඊමේල් වලට සම්බන්ධ එක SMTP එකයි POP එකයි. නෙට්වර්ක් එකක errors පෙන්වන error message පෙන්වන එක මොකද්ද? ICMP කියලා කියනවා. error messages internet control message protocol කියලා කියනවා. අපි ඉන්ටර්නෙට් යනකොට data connection එක නැtei. ඒ වගේ messages එන්නේ මොන protocol එක නිසාද? ICMP protocol එක නිසා තමයි එන්නේ. හරිනේ? ඒක හරියට උත්තරේ මොකක්ද දෙන්නේ මේකේ? නිවැරදි protocol එකනේ අහන්නේ. email වලට SMTP කියන එක හරි. www වලට FTP නෙමෙයි මොකක්ද දෙන්න ඕනේ? ඒකට එන්න ඕන HTTP එන්න ඕන. HTTP එන්න ඕන. email වලට FTP වැරදි. email වලට මොකක්ද දෙන්නේ? SMTP හෝ POP. ෆයිල් ට්‍රාන්ස්ෆර් වලට මොකක්ද එන්න ඕන? SMTP නෙවෙයි එන්න ඕන මොකද්ද? FTP. අන්න මෙතන ඒක අතහැරුණා. තා ප්‍රොටෝකෝල් එකේ තියෙන FTP කියලා. FTP ගන්නේ ෆයිල් ට්‍රාන්ස්ෆරින් වලට. මෙතන එන්න ඕන FTP. උත්තරේ මොකක්ද දෙන්නේ එතකොට? උත්තරේ එන්න ඕන 1. ප්‍රොටෝකෝල් ටික ඕන මතක තියාගන්න. ප්‍රොටෝකෝල් පහයිනේ තියෙන මොනවද? HTTP, TCP/IP, FTP, ICMP ඊළඟ නම මොකද්ද? SMTP හෝ POP. ඔය ටික පොඩ්ඩක් මතක තියාගන්න. HTTP කියන්නේ HTML document transferring. IP transferring, file transferring, ඊපස්සේ error message display කරන එක, email transferring. ඔය ටික පොඩ්ඩක් මතක තියාගත්තා නම් හරි. ප්‍රොටෝකෝල් පහයිනේ තියෙන්නේ. පහ මතක තියාගන්න. ඊපස්සේ තියෙන මම කරේ නැති මාතෘකාවක් කරානේ. මම මේ පාඩම කරේ නැහැ. මම කරේ නැති වෙන හේතුවක් කිව්වා. ඒක සාමාන්‍ය අහන්නේ ඔය වගේ જાතිය ප්‍රශ්න දෙකක් හෝ තුනක් අහන්නේ. ඒකට අර ලොකු ටූල් ප්‍රමාණයක් මතක තියාගන්නට වඩා ඔක අතහැරලා දාලා හදාගන්න එක ලේසි. දැන් බලන්නකො මේකේ දීලා තියෙනනේ ටූල් එක. ටූල් එක දීලා හරිනේ. ඔය අයිකන් එක වැඩිපුරම ගන්න මොකටද කියලානේ අහන්නේ. ඔය අයිකන් එක ගන්න මොකටද? ඒක තියෙනවා අණුරුවක් බොඳ කරන්න, හෝ තියුණු කරන්න එන්නේ. බ්ලර් කරන්න නෙමෙයි. තෝරාගත් කොට වෙනස් කොට පිටපත් කරන්න. ලා පැහැති ඒවා තද පැහැති කරන්නලු. අනවශ්‍ය වර්ණ සහ අපි ඉවත් කරනවා. බැලු බැලමට ඕකෙන් කරන්න මොකද කියලා කියන්න බලන්න. දැන් මම කරන්නේ නැහැ ඔයගොල්ලන්ට මම එකේ කරන්න ඕනේ මේකට උත්තරයක් හදාගන්න පුළුවන් කියලා සාමාන්‍ය ළමයෙක්ට දැක්කම උත්තරේ කියන්න පුළුවන්. මොකක් වෙයි කියලා ඔයගොල්ලෝ හිතන්නේ. ඔය උත්තර හතරෙන් ඔය කියන ටූල් එකෙන් කරන්න නැත්තේ මොකද්ද? නිකන් මුකුත් අදහසක් නැති කෙනෙකුට උනත් උත්තරයක් කියන්න පුළුවන් ද බැරිද ඔකට? උත්තරේ මොකක්ද දෙන්න ඕනේ කියලා. ඉන්නේ ළමයි කවුරුද කියන්න බෑනේ. මේක එතසෙන් කරන්න නැත්තේ මොකද්ද? මේක තියෙන්නේ මොකද්ද? මේ තියෙන සීල් එකක අයිකන් එකක් නේ තියෙන්නේ. ඒ කියන්නේ මෙයා කරන්නේ මොකද්ද? ග්‍රැෆික් එකේ තියෙන තෝරාගත් කොටසක් වෙන තැනට අරන් යනවා. දැන් මට අර ඔයගොල්ලෝ ෆෝනක් වෙඩින් ෆොටෝ වල තියෙනවනේ. එකම මූණ හත් පළක විතර තියෙනවනේ ඔහම මේ වෙල. අනේ එහෙම කරන්නේ කොහොමද? ඒ අදාළ කොටස තෝරලා ඉවර වෙලා මේ ටූල් එක උඩ ක්ලික් කරා. ඒතර ඒක කොපි වෙනවා. දැන් කීට එක පේස්ට් කරගෙන යනකොට මොකද වෙන්නේ? ඒක දිගටම අර මූණු හතක් නම් මූණු හතම එක දිගට වැටෙනවා. ඒ කියන්නේ උත්තරේ එනවනේ මෙන්න මේක. දැන් මේකට මේ පාඩමේ තියෙන ටූල් ටික හේරම් මතක තියනවට වඩා මේ වගේ උත්තරයක් ගහගන්න එක ලේසි. A සහ B ලෙස ලේබල් කළ හිස්තැන් සහිත පහසුනහ වගන් සලකා බලන්න. සෑම වර්ණයක්ම බිටු 8ක් නියෝජනය සහිතව නිරූපණය කෙරේ නම් පරිගණක කිරීමට අනුරෝ නිර්මාණය කිරීමට 20ක් යන ප්‍රාථමික වර්ණ භාවිත කරන ලබන්නේ සැපෙන්නවා. සෑම වර්ණයකම බිටු 8ක් නියෝජනයක් සහිතව නිරූපණය කෙරේ නම් පරිගණක කිරීමට අනුරෝ නිර්මාණය කිරීමට මොනවද ගන්නේ? ප්‍රධාන වර්ණනේ වර්ණ තුන තියෙනවා RGB නේ ගන්න. රෙඩ් එකයි ග්‍රීන් එකයි බ්ලූ එකයි. රෙඩ් ග්‍රීන් බ්ලූ. ඒක මේ උත්තරෙත් හරියි. රෙඩ් ග්‍රීන් බ්ලූ මේ උත්තරෙත් හරියි. මේ උත්තර දෙක වැරදි. ඊට පස්සේ එනවා එහි ප්‍රාථමික වර්ණයක වර්ණ ප්‍රභේදයන් කීයක් තියෙනවද? එක වර්ණයක වර්ණ කීයක් තියෙනවද?
වර්ණ ප්‍රභේද 256ක් තියෙනවනේ. එන එක වර්ණයක් ඇතුලේ වර්ණ කීයක් එනවද? 256ක් තියෙනවා. ඒතර උත්තරේ ඉබේට වෙන්නේ මොකද්ද? දැන් ඔයගොල්ලෝ දන්නවා RGB කියන ෆෝමැට් එක ඇතුලේ රතු පාටෙන් කොටස් 256යි, කොළ පාට 256යි, නිල් පාට 256යි තමයි වර්ණය හැදෙන්නේ. ඒ උපරිම වර්ණ සංයෝජන 256යි. ඕන වර්ණයක අඩුම වර්ණ සංයෝජනයේ තියෙද බිංදු නෙන්නේ. දැන් මේක 10 පා දෙකේ පාදෙන් ලිව්වොත් එහෙනම් 0.8යි 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 0.8යි. මෙතන එකේ වටයි එකේ වටයි එකේ වටයි එකේ වටයි. උපරිම වර්ණයයි අවම අගයයි. හරි. ඒකත් RGB කෝඩ් එකක් පොඩ්ඩක් මතක තියාගන්න. ඒකනොත් ප්‍රශ්නයක් එනවා ගොඩක් වෙලාවට. ඊගාවට තියෙනවා. ඒතරේ උත්තරේ හරිනේ. උත්තරේ දෙක එන්න ඕනේ. හිස්තනක් පරිගණකයක ඇති අනිකුත් විධානීය ගුණ වලට තම පිටපත් ඇතුළත් කරමින් පැතිරේ. පරිගණකයක ඇති අනිකුත් කමාන්ඩ් ෆයිල්ස් කියන එක්සිකියුටබල් ෆයිල් වලට තමන්ගේ කොපිය දාලා ඉවරලා ඒ හරහා පැතිරෙන සොෆ්ට්වෙයාර් එක මොකක්ද? කල්පනා කරලා කියන්නකෝ. හිස්තනක් පරිගණකයක ඇති අනිකුත් විධානීය ගුණ වලට තම පිටපත ඇතුළත් කරමින් පැතිරෙන සොෆ්ට්වෙයාර් එක. එහෙම කරන්න පුළුවන් කාටද? එහෙම කරන්න පුළුවන් සාමාන්‍ය වර්ම් එකකට විතරයි. ඉතින් වෛරස් එකකට තනියෙන් ඒක කරන්න බෑනේ. එහෙම ගිහිලා වෙන කෙනෙක්ගේ ෆයිල් එකට සම්බන්ධ වෙලා තනියෙන් එයාට යන්න පුළුවන් වර්ම් සොෆ්ට්වෙයාර් එකට විතරයි වර්ම් එකකට විතරයි. මේ ටිකත් මතක දෙන්න ඒකත් එන්න ඉඩ තියෙන ප්‍රශ්නයක්. ඔය ටූල් ඒක අන්තිම පාඩමේ තියෙන මම අන්තිම පාඩමේ 11 කරානේ ඔයගොල්ලන්ට. ඒක වෙන හයිජැකර් කියන්නේ කවුද? ට්‍රෝජන් හෝස් කියන්නේ කවුද? ස්පයිවෙයාර් කියන්නේ කවුද කියලා පොඩ්ඩක් බලන්න. වෛරස් එකකයි ටිකේ වෙනස්කම් පොඩ්ඩක් බලා ගන්න. ඊගාට තියෙනවා මෙතනින් පස්සේ ලේසි ප්‍රශ්න ටිකක් තියෙනවා. අන්තිම පාඩමෙන් ගොඩක් අයට මේ ටික අහන්නේ. තොරතුරු හා sannivedana තාක්ෂණ නිසා පහසු දහම් කවරක් ඉස්මතු වෙන්නේ? ICT වල ආපු ගැටලු අහනවා. EVS කියන එක ගැටලුවක් විදිහට තියෙනවා. ආරක්ෂක සරජන ගැටලුවක් විදිහට තියෙනවද නැද්ද? තියෙනවා. පුජ්‍ය ආරක්ෂාව, දත්ත ආරක්ෂාව තියෙනවා. සෞඛ්‍යමය ගැටලුත් මේකත් එක්ක ආවද නැද්ද? ආවනේ. පුනර්වාසී ආතතිය ආබාධ. ඔය වගේ ආබාධ ටිකක් තියෙනතර උත්තරේ ABC සියල්ලම එනවා. ඒක ඇත්තටම ප්‍රශ්න නෙවෙයිනේ. නව මෘදුකාංග පද්ධතියක නියමෝනේ පයිලට් ඩිප්ලොයිමන්ට් එකක්. පයිලට් ඩිප්ලොයිමන්ට් කියලා කියන නියම පිහිටවීමක් කියන මොකක්ද? පද්ධති එක කොටසක් නිර්මාණය කරනවා. නිර්මාණය කළා බලලා ඒක ක්‍රියාත්මක කරනවා. පයිලට් එකක් ක්‍රියාත්මක කරනවා. සාර්ථක නම් මොකද කරන්නේ? සමස්ත පද්ධතිය ස්ථාපනයට යන. දැන් උදාහරණයක්. දැන් 2024 සිලබස් එක එනවනේ. දැන් ඒක ඉස්කෝලේ 10ක ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක කළේ ඒක සාර්ථක නම් 24 දී මොකද වෙන්නේ? ලංකාවටම අධ්‍යාපන ක්‍රමය එනවා. ඒට ආපු මේ ළඟට කිව්වා කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ විෂය උගන්වනවනේ. ඒ කියන්නේ පයිලට් එකක් යනවා කියලා කිව්වා. දැන් පටන් ගන්නවා කිව්වා. ඕක සාර්ථක නම් ඊළඟ අවුරුද්දේ මුළු ලංකාවටම යනවා කියලා කිව්වා. ඔන්න ඕක තමයි මම කියලා කියන්නේ. නියම යා පිටුවීම කියන්නේ ඕක. අහන්නේ පයිලට් ඩිප්ලොයිමන්ට් සම්බන්ධයෙන් සත්‍යකනේ. නව පද්ධතිය සම්පූර්ණ වූ වහාම එමගින් පවතින පද්ධතිය ප්‍රතිස්ථාපනය කරනවා. නෑනේ. පයිලට් ඩිප්ලොයිමන්ට් කියලා කියන්නේ පද්ධතිය හදපු ගමන් ඒක දාන එක නෙවෙයි. පද්ධතිය කොටසක් ක්‍රියාත්මක කරලා බලලා සාර්ථක ඊළඟට යන එකනේ ඒක වැරදි. අලුත් නිපද වූ පද්ධතිය සෑම භාවිතකරුවට ලබා දීමට පෙර ඒ තෝරාගත් පරිශීලක කණ්ඩායමට ඒක හරියනේ. පයිලට් එකේ කරන්නේ ඒකනේ තෝරාගත් කොටසට දෙනවනේ. ඉස්කෝල 10 ලංකාවෙන් තෝරගෙන ඊළඟට පාවිච්චි කරන්න දෙනවා. නව පද්ධතිය අධිරේමේ වගේ පිළිතුරු ලබන අතර අධිරේමේ පිළිතුරක් මේක වෙන්නේ නැහැ. එකපාරක් ක්‍රියාත්මක කරලා බලලා එක තැනක සාර්ථක නම් මුළු පද්ධතියම එකපාරට යනවනේ. ඒකෙන් කෑල්ලෙන් කෑල්ලට බල බල ඉන්නේ නැහැ. ඒකට කියන්නේ සමාන්තර ස්ථාපනය කියලා. හරිනේ? මේකට කියන්නේ ඍජු ස්ථාපනය කියලා. ඩිරෙක්ට් එකනේ. ඒතර නියම ස්ථාපනය කියන්නේ එක පද්ධතිය කොටසක් පාවිච්චි කරන්න දීලා සාර්ථක නම් එකපාරටම යන එක. උත්තරය මොකක්ද එන්නේ? B පමණි තමයි උත්තරයට ගන්නේ B පමණි. ඊගාට පාලන ව්‍යුහ තුනක් තියෙනවා. දන්නවනේ ඔයගොල්ලෝ ප්‍රෝග්‍රෑමින් වල පාලන ව්‍යුහ තුන අනුක්‍රමයයි වර්ණයයි පුනර්කරණයයි. අහන්නේ පහ සඳහන් කවර පාලන ව්‍යුහයක් ඇල්ගොරිතමයක් තුළ භාවිත කළ හැකි වන්නේද කියලා අහනවනේ. ඒ ඇල්ගොරිතම් එකේ පාලන ව්‍යුහ තුනක් තියෙනවා. අනුක්‍රමයයි වර්ණයයි පුනර්කරණයයි. ඒතර උත්තරේ ABC සියල්ලම එන්න ඕනේ. ABC සියල්ල. දැන් ඔයගොල්ලෝ තේරෙන්නේ නැති නේ? ඒ එකක් ගන්න සියල්ල ඉගෙන ගන්න ඕනද? නෑ. ඉගෙන ගන්න තෝ ගන්න ඒකකින් වැඩකුත් නෑ. ඒකත් මතක තියාගන්න ඕනේ. අපිට ගමට ඒකක් ගන්න පුළුවන්. මුත් කරන්න ඕනේ පේපර් එකක් කරන්න ඕගොල්ලෝ ඩිබේට් මේ එකක් එනවා. නැත්නම් එකම જાතියේ ප්‍රශ්න දෙකක් හැමදාම කරාම කොහොමත් ඒකක් එනවා. ඒක ඒකක් නෙවෙයි හොඳ. ඒ කරන්නේ ඔයගොල්ලෝ අපිට ගමට ඒකක් ගන්න එක බොරුවක් නේ කරන්නේ. ඉගෙනගෙන ඒකක් ගන්නවා කියන එක වෙන එක.
ඔව් මේ පේපර් එක ලේසි ඇත්තට. මේ පේපර් එක නෙමෙයි මීට කලින් පේපර් වල ලේසි. ඕනෙද පේපර් එක ලේසි. ඒක බොරුවට එකක් අරගෙන නම් වැඩක් නැහැ නේ. බලන්න ඊගාට මේක. මේ જાති ප්‍රශ්න මම කීපයක් කරා කලිනුත්. ඒකේ තියෙනවද මේ ෆ්ලෝ chart එක දීලා තියෙනවනේ. දී ඇති කෙලෙම් සරහනේ ප්‍රධානය කොමක්ද කියලා අහනවනේ. මේක හොයන්නේ කොහොමද? මොකද මේ වගේ තීරු ටිකක් ගහගෙන මම ඔක කියලා තියෙනවනේ. A තීරුවයි B තීරුවයි. හේතුව මේකෙන් ප්‍රශ්න දෙක තුනක් අහනවා. ඒ මේ වගේ හදාගන්න එක ලේසි. A එකයි B එකයි මේක ඉන්පුට් තියෙන එච්චරයි. අවුට්පුට් කියලා ලියා ගන්න. පටන් ගන්න A වලගේ 1යි B වලගේ 1යි. ඊට පස්සේ කියනවා B වැඩි කරලා A වලින් ඒක ආදේශ කරනවලු B වලට. ඒතර එක් වරක් එක 1යිනේ. අලුත් B වලගේ කීයක් වෙනවද? එකක් වෙනවා. ඒ වලගේ විශාලද බලනවා දෙකට. ඒ වල දැන් තියෙන එකේ දෙකයි එක විශාලද බැලුවා දෙකට. ਉਹ නිසා මොකක් කරන්නේ? පල්ලෙහාට යනවා. ඕනම් පල්ලෙහාට එන එක විශාල. ඒ වලගේ තියෙන එකයි. එක විශාලද බලනවා දෙකට වඩා නෑනේ. එක විශාලද බැලුවා දෙකට වඩා නැස උඩට යනවා. ගිහිල්ලා ඒ වලට දෙකක් එතන. ඒ වලගේ තුනක් වෙනවා. අපෝ මෙතෙන්ට එනවා. B වැඩි කරනවා ඒ වලින්. B වැඩි කරාම ඒ වලින් තුන් වරක් එක තුනක් වෙනවා. තුන විශාලද බලනවා කීයටද දෙකට වඩා. තුන විශාලයිනේ දෙකට වඩා. ඕනම් පල්ලෙහාට ගිහලා B ප්‍රදානය කරනවා. B වල දැන් තියෙන තුන නිසා අවුට්පුට් එක එනවා 3යි කියලා. ඒ උත්තරේ මොකක්ද වෙන්නේ? ප්‍රදානයේ ලෙස කුමක් දිස්සේ දැවුවට පස්සේ එන්නේ උත්තරේ 3. ඒ අවුට්පුට් එක 3නේ ආ. ඉතින් හදනකොට වඩා ඔහොම මාක් කරගන්න එක ලේසියි ඔයගොල්ලන්ට. ඊට පස්සේ තියෙනවා ඉහත දී ඇති සතහනේ ඔව් සහ නැති යන ලේබල් අතුරු මාරු කරන්නලු. AB අතුරු මාරු කරනවා කියලා කියන්නේ මොකද්ද? මෙතන yes no එක yes කරනවා. yes එක no කරනවා. එතකොට මොකද්ද වෙන්නේ? මේක අපම වයින් පාටක් ගන්නම් ඒකට. එතකොට මොකද කරන්නේ? ඔන්න මේ වගේම ගන්නවා. A1යි B1යි තියෙනවා. හරිනේ? B වැඩි කරනවා A වලින්. එතකොට එනවා එක්වරක් එක 1යි B වලගේ එකක් වෙනවා. එක විශාලද බලනවා දෙකට වඩා. එක විශාලද බැලුවා දෙකට වඩා. එක විශාලද දෙකට වඩා නැහැ. නැති නිසා පල්ලෙහාට ගිහලා B ප්‍රතිදානය කරනවා. ඒතර අවුට්පුට් එක එනවා කීයද? 1යි කියලා. ඒතර අර AS නම මාරු කරන් පස්සේ අවුට්පුට් එක මොකක් වෙන්න ඕනද? එකක් වෙන්න ඕන. උත්තරේට නේද කියලා. මේ ප්‍රශ්නෙට උත්තරේ ඔච්චරයි නෙන්න තියෙන්නේ. මහ ලොකු දෙයක් ආවේ නැහැ. අපි යන් ඊගා ප්‍රශ්නෙට. මේ chart එකේ එච්චරයි අහලා තියෙන්නේ. ඊගාට තියෙනවා පහත දක්වා ඇති හරිනේ මේකේ කවුන්ට් සමානයි කවුන්ට් ෆ්‍රී නැති කියන එක කීපාරක් ගන්න වෙනවද කියලා අහන්නේ කොහොම ඒක හොයන්නේ. ඒකට මම ක්‍රමයේ කියලා දෙන්න හැම වෙලාවෙම ආවොත් එම වගුව ගහගන්න. කවුන්ට් කියලා තීරුවක් එනවා. අවුට්පුට් කියලා තීරුවක් ලෙක්චරේනේ මේකේ වෙන මොකුත් නැහැ. පටන් ගන්නවන කවුන්ට් ලගේ 12යි. 12 තියෙනවනේ වයිල් වලදී වෙන්නේ කොන්දේසි ඇත්තනම් උඩට යන්න තමයි වයිල් කියලා කියන්නේ. කොන්දේසි පරීක්ෂා කරලා ඇත්තනම් උඩට එන්න ඕනේ. මේ කවුන්ට් එකේ 12යිනේ 12 විශාල බලනවා කියද 3ට. 12 විශාලයිනේ 3ට. ඕ නිසා පල්ලෙහාට යනවා. ගිහලා කවුන්ට් එකෙන් 3ක් අඩු කරාම කවුන්ට් එක 9ක් වෙලා උඩට යනවනේ. එකක් උඩට ගියා. දැන් 9 විශාලද බලන 3ට වඩා. 9 විශාලයිනේ 3ට වඩා ඕ නිසා පල්ලෙහාට ඇවිල්ලා 9න් 3ක් ගියාම 6යි. ඇවිල්ලා ආපහු උඩට යනවා. එනවා රිපීට් දෙකක් ගියා. 6 විශාලද බලන 3ට වඩා ඕනේ. ඕ නිසා පල්ලෙහාට ඇවිල්ලා 6න් 3ක් ගියාම 3යි. ආපහු උඩට යනවා. රිපීට් කීයද 3. ආපහු මොකද කරන්නේ 3 විශාලද බලන 3ට වඩා නෑ. නමුත් සමාන නිසා නැවත පල්ලෙහාට ඇවිල්ලා 3න් 3ක් ගියාම කීයද? බිංදුවයි. උඩට යනවා. උඩට ගියේ එන 4යිනේ රිපීට්. බිංදුව විශාලද බලන 3ට වඩා නෑ. සමානද බැලුව 3ට වඩා ඒත් නැති නිසා මෙතෙන් එළියට ගිහලා නතර වෙනකොට මේක රිපීට් කීයක් ගිහලාද? රිපීට් 4ක් ගිහලා. ඒතර උත්තරේ එනවනේ කීයද? 4යි. තේරුම් නැත්නම් කියන්නේ. ඒතර වගුවක නොගහක හිතින් හදන ගියොත් එහෙම මොකද්ද? රිපීට් 4යි කියලා හිතෙන්නත් පුළුවන්. රිපීට් 5යි කියලා හිතෙන්නත් පුළුවන්. හරියට උත්තරයක් හදාගන්න අමාරුයි. ඒ වගේ ලේසි ක්‍රමයක් හොයාගන්න ඕනේ. ඊළඟට තියෙනවා මේ බුක් ඇරේ එකක් අනිවාර්යයෙන් මේ පාරේ එන ප්‍රශ්නයක් ඇරේ වලින්. හොඳද? පොත් 8ක මිල ගබඩා කරන්න භාවිතා කරපු ඇරේ එකක් තියෙනවලු මෙතන. මෙතන බුක් කියන ඇරේ එක තමයි මේ තියෙන්නේ. මේ බුක් ඇරේ එකේ පොත් කීයක විස්තර ගබඩා කරලා තියෙන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි පොත් 8ක විස්තර තියෙනවා. හරිනේ? ඇරේ එකක් කියලා කියන්නේ එක වේරියබල් එකක් ඇතුලේ. හරි ඇරේ එකක් කියන්නේ ඒකනේ එක වේරියබල් එකක් ඇතුලේ එකම වර්ගයේ දත්ත සමූහයක් ගබඩා කරනවා නම් ඒකට ඇරේ එකක් කියලා කියන්නේ.
දැන් මේක තියෙන පොත්වල මිල ගණන් ටිකනේ තියෙන්නේ. පොත්වල මිල ගණන් කියන්නේ කරන්සි වලින් තියෙන්නේ. ඒතර බුක් කියන වේරියබල් එක දෙන්නේ පොත්වල මිල 8ක් ගබඩා කරලා තියෙනවා. දැන් මේකේ ඇරේ එකේ වෙන මේ කියන නම මොකද්ද වෙන්නේ? මේක අපි කියන්නේ book 0 කියලා. මේක ගන්නේ මොකක් කියලාද? books 1 කියලා. ඒ කියන්නේ ඉන්ඩෙක්ස් එක ගන්න පළවෙනි එක යාගේ බිඳුව, දෙවෙනි එකට 1 කියලා දානවා. මේකට එනවනේ books. ඔහොම එකක් අඩුවෙන් තමයි හැම වෙලාවෙම යන්නේ. හරිනේ? අහනවා පැස්කල් ක්‍රමලේඛයේ book කියන ඇරේ එක නිවැරදිව ලියන්නේ කොහොමද කියලා අහනවනේ. ඇරේ එකක් සාමාන්‍ය ලියන්නේ මෙහෙමයි. වා කියලා වචන තියෙන්න ඕනේ. ඊගාට මොකක්ද තියෙන්න ඕනේ? මොකක් හරි ගමන ඇරේ නේම් එකක් දාන්න ඕනේ. ඇරේ නේම් එකක් දාන්න ඕනේ. ඊගාවට විචල්‍යයක් නම් කරනකොට සාමාන්‍ය ඩබල් ඩොට් එකත් එක්ක තමයි තියෙන්නේ. දාලා ඇරේ හරිනේ ඇරේ කියන එක තියෙන ඇරේ එකක් කියලා කියන්න ඕනේ. ඊගාට ඇරේ එකේ අවයව ගන්න පෙන්නන්න ඔන්න ඔහම දානවා. බිංදුවේ ඉඳලා කීය දක්වාද? මම දැන් මේ අවයව 8ක් නිසා මම දානවා බිංදුවේ ඉඳලා 7 වෙනකන් කියලා. මේ මැද තිද්දකෙන් කියන්නේ අර මොකද්ද? දක්වා කියන අදහස තමයි මැද තිද්දකෙන් කියන්නේ පැස්කල් වල. ඊට මම ඩොක් කියන වචනේත් එක්ක අනිවාර්යෙන් අපි දත්ත වර්ගය මොකද්ද කියලා දානවා. දත්ත එතන දාන එක අනුව තමයි තීරණය කරන්නේ ඇරේ එකේ ගබඩා කරන එකේ දත්ත වර්ගය මොනවද කියලා. ඉන්ටිජර් දැම්මොත් දශම සංඛ්‍යා දාන්න බෑ. දශම සංඛ්‍යාව ඕන නම් මෙතන රියල් කියලා දාන්න ඕනේ. අකුරු ගබඩා ගන්න එක නම් මොකක් කියලා දානවද? ස්ට්‍රින්ග් කියලා දාන්න ඕනේ. එක අකුරක් නම් ගබඩා කරන්නේ චා කියලා දාන්න ඕනේ. ඒ වගේ දත්ත වර්ග පහක් එනවනේ. තව එකක් එනවා මොකද්ද? පැස්කල් වල. ඉන්ටිජර්, රියල්, ස්ට්‍රින්ග්, චා. තව එක බූලියන්. අගයන් දෙකක් විතරක් තියෙන අවස්ථාවක නම් බූලියන් කියලා දත්ත වර්ග එන්න ඕනේ. එතන මේකේ වාක්‍යන වචනේ අනිවාර්යයි. ඇරේ එකක් කියන විචාලයක් නිසානේ. මේක ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට වෙනස් වෙන්න පුළුවන්. ඇරේ කියන වචනේ අනිවාර්යයි. මේ අගයත් නැවත වෙනස් වෙන්න පුළුවන්. ඔෆ් කියන වචනේ අනිවාර්යයි. මේකත් අපිට ප්‍රශ්නෙන් ප්‍රශ්නට වෙනස් කරගන්න පුළුවන්. දැන් උත්තරේ මොකද්ද මේකෙන්නේ? ඇරේ එකක් නිවැරදිව ලකුණු ගන්න විදිය තමයි තුන්වෙනි උත්තරේ තියෙන්නේ. ඊගාට තියෙනවා වඩාත් මිල අධික පොත නිරූපණය වන්නේ කුමකින්ද කියලා අහනවා. මිල අධිකම පොත මොකද මෙතන? මිල අධිකම පොත රුපියල් 200 තමයි තියෙන්නේ. එතන මේකේ අංකය මොකක්ද දෙන්න ඕන? මේක බුක් බිඳුව, මේක බුක් 1, බුක් 2, මේක බුක් 3 එන්න ඕන. බුක් 3 කියන එක තමයි මේක. බුක් 3. ඒක නම් කරන්නේ කොහොමද? එකක් අඩුවෙන් එපා යන්නේ. ඉතින් බුක් 3 කියන උත්තරේ කිය දෙන්න ඕන. අංක 2 තමයි උත්තරේට එන්න ඕන. ඊළඟ ලොජික් ගේට් ප්‍රශ්නේ. ඔයගොල්ලෝ සෑහෙන මහන්සිලා ලොජික් ගේට් ප්‍රශ්නේ කරනවනේ. ලොජික් ගේට් ප්‍රශ්නේ තියෙන්නේ ඔන්න සාමාන්‍ය වෙලා තියෙන මෙච්චරයි. මේකයි ඕනනම් සෙකන්ඩ් පේපර් එකේ තව ලකුණක් එන්නේ. අර විතර පහක් දක්වා ඇති තර්කන ద్వාරය සලකන්න. b සමාන 1 විතරද? මෙතන b වලගේ 1 වුණොත් එහෙම q වලගේ හැම වෙලාවෙම එන්නේ මොකද කියලා තමයි අහන්නේ. මොකද වෙන්නේ q වලගේ? b වලගේ 1 වුණොත් q වලට එන්න පුළුවන් වගේ මොකක්ද? දැන් b වලගේ 1 වුණා කියලා හිතමුකෝ. b වලගේ 1 වුණොත් එන එක නිශ්චිතවම මේක කියලා කියනවනේ. එතෙ මෙතන b වල a වලට එක දැම්මොත් මොකෝ වෙන්නේ? එක්වරක් එක එකක් වෙන්නේ. a වලට බිඳුව දැම්මොත් මොකෝ වෙන්නේ? එක්වරක් බිඳුව බිඳුවක් වෙනවා. එතන මෙතන b වලට එක දැම්මොත් q වලගේ අනිවාර්යෙන් මොකක් වෙන්න ඕනේ? q වලගේ a වෙන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? b වලට එක දාලා q වලට දාන උත්තරේ තමයි a වලට දාන උත්තරේ තමයි මෙතෙන්ට එන්නේ. එක දැම්මොත් එක එනවා, බිඳුව දැම්මොත් බිඳුව වෙනවා. එතන b වලට එක දැම්මයන් පස්සේ q වලගේ සමානයි කාටද? a වලගේට සමානයි. ඒකට හේතුව තමයි a වලගේ එක වුණොත් උත්තරේ 1යි. a වලගේ බිඳුව වුණොත් උත්තරේ බිඳුවයි. ඒ කියන්නේ q සමානයි ඒ වෙලාවට a. ඒක තේරුම් නැත්නම් කියන්න ඕනේ. අහන්නේ b වලගේ නිශ්චිතවම එක වුණොත් q වලගේ මොකද්ද වෙන්නේ කියලා නේ අහන්නේ. q වලගේ සමානයි a වලගේ. a වලගේ එක වුණොත් q වලගේ 1යි. a වලගේ බිඳුව වුණොත් එහෙම q වලගේ බිඳුව. හරි නේද? තේරුණානේ? ඊකට AB සහ Q ප්‍රධානයේ සහිත වූ තර්කන ద్వාරයක වගුවක් දීලා තියෙනවා. මේකේ ගේට් එක මොකක්ද කියලා නේ අහන්නේ. දැන් තේරෙන්නේ අන්න මහා ලොකු ලොජික් ගේට් ඉගෙන ගත්තට අහන්නේ සරල ප්‍රශ්නයක්. මම කියන්නේ මේ පාර පේපර් එක අමාරු වෙනවා නම් හොඳයි මීට වඩා නේ. ඇත්තම නැත්තම් මහන්සිලා ළමයින්ට අසාධාරණ මේ වගේ පේපර් එකක් දෙන එක. මම කියන්නේ පේපර් එක මීට වඩා අමාරු වෙන්න ඕනේ. මහන්සිලා ළමයින්ට සාධාරණයක් වෙන්න ඕනේ. නැත්නම් හැමෝටම මේ ආවොත් එහෙම වැඩක් නැහැ. මේ ගේට් එක මොකක්ද කියලා අහන්නේ. දැන් 0.0 වෙලාවට එක එනවා නම් මේක ඇන්ඩ් එක වෙන්න විදියක් නැහැ නේ. හරිනේ? එක වෙන්න විදියක් නැහැ. ඇන්ඩ් එක වෙන්නේ නැහැ. ඒතර ඇන්ඩ් එක වෙන්න විදියක් නැහැ. ඇන්ඩ් එකේදී එක්වරක් එක බිඳුවර බිඳුව බිඳුවක් වෙනවා. ඒක එන්නේ නැහැ. නැන්ඩ් එක ගන්න පුළුවන් ද බලමුකෝ. නැන්ඩ් එකේ බිඳුවර බිඳුව බිඳුවයි බිඳුව යන පොර එක එකයි.
බිඳුව රාශියක බිඳුවයි බිඳුව යන පෝරකේ එකයි. එක් වරක් බිඳුව බිඳුවයි බිඳුව යන පෝරකේ එකයි. එක් වරක් එක එකයි එක යන පෝරකේ උත්තරේ මොකද්ද වෙන්නේ? උත්තරේ නැන්ඩ එක ආවනේ. ඉබේටම නැන්ඩ එක ආවා. දැන් නෝ එකේ නම් මොකද වෙන්නේ? එකතු කරලා යන පෝරකේනේ ගන්නෙ. බිඳුවයි බිඳුව එකතු කරාම බිඳුවයි බිඳුව යන පෝරකේ එකයි. බිඳුව එක එකතු කරාම එකයි එක යන පෝරකේ බිඳුව. එතන නෝ එක එන්නේ නැහැ. ඕ එකේ කරන්නේ එකතු කරාමනේ. බිඳුවර බිඳුව බිඳුවයි sorry බිඳුවයි බිඳුව එකතු කරාම බිඳුවයි. ඒක තියෙන නිසා එන්නේ ප්‍රශ්න 40 හරිනේ. එතන මේ 40න් එකක් තියුණාද අමාරු ප්‍රශ්නයක් නෑ. එක ප්‍රශ්නයක් අමාරු එකක් තියුණේ නෑ. කල්පනා කරන්න ඕන එකක් තියුණේ නෑ. මගේ පන්ති ළමයෙක් නම් අවුල තියුණේ නැත්තේ අර මොකද්ද? ග්‍රැෆික් ඩිසයින් පාඩමේ ප්‍රශ්න විතරයි අවුලකට තියෙන ප්‍රශ්නයකට තියුණේ. දැන් ඒකේ අවුලකුත් නෑනේ. ඒක විතර ලියා ගන්න පුළුවන් එකක් නේ. ඔයගෙම ඊගාට සෙකන්ඩ් පේපර් එකක් දවසක් දාලා කරන්නා. ෆස්ට් එක හරිනේ. හරි. ඒකෝට පොඩි විශ්වාසයක් ඒ ඔයගොල්ලෝ ලියන්න අමාරු වෙයි කියලා. අතන මේ පේපර් එකේ මට්ටම ඕක තමයි. ඕල් පේපර් එක. නම් 20 පේපර් එක කරලා බලන්න 20 පේපර් එකත් ඔය වගේම තමයි. මහ ලොකු දෙයක් නෑ. එහෙනම් අදට මම මෙතනින් නවත්තන්නම්. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දාන්න ගෲප් එකට. ගෲප් එකට හෝ මට මැසේජ් එකක් දාන්න WhatsApp එකක් දාන්න මම උත්තර කියන්නම්. හරිද? දැන් විශ්වාසයක් ඇති වෙන ඔයගොල්ලෝ පේපර් එක අමාරු නැහැ කියලා ඒක හරි ලොකු දෙයක් නේ. හරි. දැන් හැමෝටම සුබ දවසක්. ආයෙ ගොනේ නම් මේ ඇනිමේෂන් ටික පොඩ්ඩක් පාඩම් කරගත්තා නම් හරි. හරිද?